හරි ආයිබෝවන් ළමයි. ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවද සහ පේනවද කියලා චුට්ටක් මෙසේජ් එකක් දාන්න. මොකද මේ දවස්වල චුට්ටක් අර වැස්සත් එක්ක සිග්නල් ඉෂුස් එනවා. ඒ නිසා මාව හරියට ඇහෙනවද ඔයාලට? හරි. නජ්මී ඇහෙනවානේ. thank you. එතකොට අද තමයි අපේ ප්‍රී ක්ලාස් එකේ පළවෙනිම දවස. ඔයාලව දැනුවත් කරන්න දේවල් කිහිපයකින්ම තියෙනවා. මම එකින් එක කියانے යන්නම් සහ ඔයාලගේ මේ රෙකෝඩින් එක අද තියෙන ක්ලාස් එකේ රෙකෝඩින් එක මම YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට ක්ලාස් එක ඉවරලා අද උගන්වන පාඩමත් ආයි වතාවක් ඔයාලා YouTube එකේ බලන්න. මම link එක group එකේ දාන්න. හරි. එතකොට පන්තිය පටන් ගන්න කලින්ම මේ පන්තිය ගැන මම චුට්ටක් කියලා ඉන්නම් ළමයි. මේ පන්තිය කියලා කියන්නේ 2026 සහ 27 A level කරන ඕනම ළමයෙක්ට එන්න පුළුවන්. තව මාස කිහිපයකින් O level ලියලා ප්‍රතිඵල ආපු ඒ ළමයිටත් ඒ කියන්නේ 2028 චූටි බබාලටත් පන්තියට එන්න පුළුවන්. ඒ වගේම පන්තියේ ඉතුරු විස්තර ගැන කිව්වොත් එහෙම ඔයාලා පොත් දෙකක් අරගන්න ඕනේ විශේෂයෙන්ම මේ පන්තියට. එක පොතක් තමයි දරුවනේ සාමාන්‍ය මම මෙහෙම උගන්වගෙන යද්දි ඔයාලට අවශ්‍යයි කියලා හිතෙන නෝට්ස් ඒකේ සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ඔයාලට දුන්නොත් හොඳයි කියලා හිතන දේවලුත් මම ඔයාලා අතින් ලියවනවා පන්ති වෙලාවෙදිම. ඒ එක පොතක්. හරිද? ඒ කියන්නේ සටහන් ලියන්න, විශේෂ කරුණු ලියන්න, සූත්‍ර, දේශනා, ශ්ලෝක, ගාථා, උද්ෘත ඔක්කොම ටික ලියන්න එක පොතක් තියාගන්න. අනිත් පොත තමයි ඔයාලා ප්‍රශ්න ලියන්න තියාගන්නේ. මම අර මුලින් කියපු පොත තිබ්බේ නැතත් කමක් නැහැ. සමහර විට දැන් මේ වගේ ප්‍රී ක්ලාස් එකකට ගොඩක් ළමයි සම්බන්ධ වෙන්නේ තව තියරි ක්ලාස් එකකට හෝ රිවිෂන් හෝ පේපර් ක්ලාස් වල යනවා ඇති. ඒ වගේම ඉස්කෝලේ ඉගෙන ගන්නවා ඇති. ඒක කිසිම ගැටලුවක් නැහැ. කා ළඟට ගියත් අවශ්‍යයි නම් මගේ පන්තියටත් සම්බන්ධ වෙන්න. ඒක ගැටලුවක් නැහැ කියන මම මේ ඉස්සලම කියන්නේ. හැබැයි මගේ පන්තියේ මේ කියන පිළිවෙලට වැඩ ටික වෙන්න ඕන. තියරි අවශ්‍ය නැහැ කියලා හිතන ළමයිට පළවෙනි පොත ගන්න ඕන නැහැ. ඒ වගේම මගේ පන්ති එන ළමයි ඉන්නවනේ. එයාලටත් මේ වෙදි ගොඩක් සටහන් මම ලියවලා තියෙනවා. ඔයාලා මේ සටහන් පොත්ම මේ පන්තියට ගේන්න. ඔයාලට අර ෂෝට් නෝට් බෙදලා මම ලියවලා තියෙනවනේ. මම මේ පාඩම උගන්වගෙන යද්දී ඔයාලට අර ෂෝට් නෝට් බෙදලා තියෙන පොතේ ඔයාලා කෙලවලින් ලියාගන්න. මෙහෙම කිව්වට තේරෙන්නේ නැද්ද? පොඩ්ඩක් ඉන්නකො. මගේ පන්ති එන ළමයිට මේක හරිද? මගේ පන්තියේ ළමයිට මම නෝට් ලියවද්දි මෙහෙම පොත දෙකට බෙදුවානේ. මේක පැත්තකින් නෝට් එක ලියවලා අනිත් පැත්තෙන් ෂෝට් නෝට් එක ගහන්න. දැන් මෙන්න මේ වගේ. මේ මගේ පොතක්. එතකොට ඔයාලට මේ මගේ පන්ති එන ළමයි ඔයාලට ඒ අදාළ දැන් අද හිතන්නකෝ අපි පළවෙනි පාඩම ඉගෙන ගන්නවා කියලා. ඒතර පළවෙනි පාඩමට අදාළ මොන හරි දෙයක් මම ලියන්න කිව්වොත් ඔයාලා මේ ෂෝට් නෝට් එක පැත්තේ ලියා ගන්න. මොකද සම්පූර්ණයෙන්ම පිරෙන්න ලියලා නැත්නම් මේ පැත්තේ ලියා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට හිතනවා නම් හොඳයි තව පොතක් ගත්තොත් කියලා විතරක් මෙන්න මේ වගේ චූටි නෝට්බුක් එකක් ගන්න. මේ වගේ හරි මීට වඩා ටිකක් ලොකු එකක් හරි කමක් නැහැ. නෝට්බුක් එකක් ගන්න. ඒ මගේ පන්තියේ ළමයි. අනිත් ළමයි CR පොතක් වගේ ගත්තොත් හොඳයි. ඒ කියන්නේ මේ පොත ලොකු පොතක් ගන්න එපා ළමයි පොඩි පොතක් ගන්න. ඒ වගේම අනිත් පොත මේක සියලුම ළමයි අනිවාර්යයෙන්ම ගත යුතුමයි. ඒ පොත තමයි කියන්නේ දෙවනි පොත තමයි ඔයාලගේ ප්‍රශ්න ලියවන පොත. කියන්නේ දැන් අද ඔයාලට උගන්වපු ගමන් මම ප්‍රශ්න ලියවන්නේ නැහැ. සමහරට ඊළඟ සතියේත් මම ලියවන එකක් නැහැ. හැබැයි මේ මාසේ 3 වෙනි 4 වෙනි වගේ අවසාන සතිවලදී ඉඳන් අපි ප්‍රශ්න ලියන්න පටන් ගන්නවා. මොකද 2026 ළමයිගේ එක්සෑම් තව මාස 8කින් වගේ තියෙනවානේ නේ 7කින් 8කින් වගේ තියෙන නිසා ඔයාලා ඉක්මනට ප්‍රශ්න ලියවන එක හුරු කරන්න ඕන. ඒ නිසා මම ඊටාම ඉක්මනින් ප්‍රශ්න ලියවීම ආරම්භ කරනවා. මොකද අද උගන්වලා අද ප්‍රශ්න ලිව්වොත් එහෙම ඔයාලට මාව එපා වෙයි ක්ලාස් එකත් එක්කම. අනික සමහර ළමයි ලියන්න දන්නේ නැතිව වෙන්නත් පුළුවන්. ඒවා මුලින්ම කියලා දීලම මම ප්‍රශ්න ලියවන්න. එතකොට ඔන්න හරි පොත් දෙකේ ගැටලුව. මගේ පන්ති ළමයි පන්තියේ දීලා තියෙන පොතම ගන්න. අනිත් අලුතින් සම්බන්ධ වෙච්ච ළමයි අලුත් පොතක් ගන්න. ප්‍රශ්න ලියන්න හැමෝම හැබැයි එක පොතක් ගන්නම ඕන. එක ලොකු CR පොතක් ගත්තට කමක් නැහැ. ඊළඟට මං කියවනේ ප්‍රශ්න ලියවනවා කියලා ඔයාලට. ඔයාලා ලියන ෂෝට් නෝට් සටහන් වල පාට මට අදාළ නැහැ. මොන පාටින්ද ඔයාලා ලියන්නේ කියන එක ගැන. හැබැයි ඔයාලා ප්‍රශ්න ලියන්න ඕනි දරුවනේ පෑන් දෙකයි යොදා ගන්න පුළුවන් නිල් සහ කළු. මට ප්‍රශ්න ලියලා එවන්න එපා රතු පෑනෙන් ඊට පස්සේ කොළ පාටින් කහ පාටින් එහෙම ලියලා එවන්න එපා. මොකද මට බලන්නත් අපහසුයි. එක පැත්තකින් මම රතු පෑනෙන් මාක් කරනවා නම් ඔයාලට එතකොට ඔයාලට රතු පාටින් ලියලා මාත් රතු පාටින් ලියලා. ඒක හරියන්නේ නැහනේ. ඒ නිසා
ඔයාලා ලියන්න ඕනේ නිල් සහ කළු කියන පෑන්. ඒ වගේම ක්ලාස් එකේ ප්‍රශ්න ලියද්දි ටිපෙක්ස් පාවිච්චි කරන්න බෑ. ඔයාලට වැරදුනොත් එක ඉරකින් කපලා එවන්න. මොකද ටිපෙක්ස් පාවිච්චි කරන එක දැම්ම ඉඳන් ඔයාලගෙන් අයින් කරලා තියන්න හේතුව ඔයාලට එක්සෑම් එකට ටිපෙක්ස් අරන් යන්න බෑ. හරිද? අපි කියන්නේ කරෙක්ෂන් කියලා. ඒවා අරන් යන්න බෑ නිසා පාවිච්චි කරන්න එපා. ප්‍රශ්න ලියද්දි එපා. හොඳේ? මතක තියාගන්න. ඊළඟට ඔයාලට කරන්න තව ලොකු විශේෂ වැඩක් තියෙනවා. පුළුවන් නම් මේ දේ හෙටම කරත් කමක් නැහැ. පුළුවන්කමක් තියෙන ළමයි 12/13 ටීචර්ස් ගයිඩ් එක print outs ගන්න. දැන් අද ක්ලාස් එක ඉවරලා මම group එකේ දානවා. ඒ කියන්නේ මුල් පිටුවල ළමයි තියෙන මෙච්චර ලොකු අවශ්‍යතාවයක් නැති දේවල් අපිට. ඒ මුල් පිටු ටික අතහැරලා ඔයාලා print outs ගන්න මොකක් හරි කමියුනිකේෂන් එකකට හරි මොකක් හරි shop එකකට යනවා නම් මුල් පිටු ටික අතහැරලා දාලා අර පාඩම් ටික පටන් ගන්න තැන ඉඳන් print outs අරගෙන දෙන්න කියන්න. ඒ වගේම අර A5 size එකෙන් ගහලා දෙන්න කියන්න. දැන් මේ තමයි A4 size එක. මේ සයිස් එකට තමයි A4 කියන්නේ. A5 කියලා කියන්නේ මේකෙන් භාගයකට. ඒකට ඔයාලට එහෙම කිව්වහම පොත් පිටු ගහලා දෙනවා. මම මේ කියන්නේ ඉතුරු කරගන්න විදියක්. හරිද? සල්ලි ගොඩාක් තියනවා නම් ඉතින් කමක් නෑ. ඔයා A4 වලින් ගහගන්න. both side A5 size එකෙන් ගහගත්තාම ඔයාලට ලේසි. අරගෙන කරන්න ඕනේ දේ තමයි හැමදාම නිකන් ඉන්න ටයිම් එකට කියවන්න. හවසට අම්ම එක්ක තේ එකක් හදලා දෙන්න පුළුවන්. නැත්නම් ඔය උදේ නැගිටපු ගමන් ෆෝන් එක ඔබ ඉන්නේ. නැත්නම් ඔයාලා ක්ලාස් යන අර ට්‍රාන්ස්පෝර්ට් ටයිම් එක තියෙන්නේ. නැත්නම් ඉස්කෝලේ යන ටයිම් එක හරි කමක් නැහැ. ඒ පොත අරගෙන ගිහිල්ලා යන්නේනේ ගමන් බස් එකේදී කියවන්න, තේ බොද්දි කියවන්න, කාත් එක්ක හරි කයග ගහ ඉන්න ඒ වෙලාවෙත් කියවන්න. කයග ගහ පොත කියවන්න බෑ. ඔයා පොත කියවන්න කය ගහන්න එපා. හරිද? අන්න එහෙම ටීචර්ස් ගයිඩ් එක කියවන්න. ඒකට හේතුව තමයි ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එකෙන් තමයි දරුවනේ MCQ වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රශ්න හැදෙන්නේ. ඒ නිසා කවුරු හරි ළමෙක් MCQ වලට ලකුණු අඩුයි. ඔයාලට හරියට කරගන්න බෑ නම් මේ ටීචර්ස් ගයිඩ් එක හොඳට කියවන්නකෝ. ඒත් එක්කම අපි මෙහෙම පන්තියේදී උගන්වන කරුණුත් අවශ්‍යයි. ඒ වුණාට අරක හරිම ලේසි විදිහක්නේ. ටීචර්ස් ගයිඩ් දෙකම print outs ගන්න. හරිද? ඒකත් හරි. මම ලියාගත්තා. මට නැත්නම් ඔයාලට කියන්න අවතකුණොත් එහෙම මොන හරි කියලා. එතකොට මේ පන්තියේ ඔයාලා බලන ඇති මොනවාද අපි උගන්වන්නේ මොනකටද මේ පන්තියට එන්නේ කියලා. ඔයාලා මාත් එක්ක සාමාන්‍යයෙන් මේ පන්තියේදී සඳුදා දවසේදී පැය දෙකක් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. පැය එකමාරක් දෙකමාරක් කියලා කියමුකෝ. ඒ වගේ කාලයක් ඔයාලා ගත කරනවා. එතකොට ඔයාලට තියෙන්නේ පැය 24යි. මටත් එහෙමම තමයි. එතකොට මේ කාලේ අපි ඊටාම වටිනාකමින් යුක්තව ගත කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ ගත කරන කාලේ ළමයි නිකන් උහේ පන්තියකට ආවා ගියා විතරක් වෙන්න බෑ. ඒ වගේම මම මේ පළවෙනි වතාවට තමයි මෙහෙම ප්‍රී ක්ලාස් කරන්නේ. මම 2023 ඉඳන් පන්ති කරනවා 23 24 25 26ටත් කරනවා 27ටත් කරනවා. දැන් ඔයාලත් ගත්තොත් එහෙම උගන්නගෙන යන ළමයිනේ. එතකොට මම මේ පළවෙනි වතාවට ප්‍රී ක්ලාස් එකක් කරන්නේ. ඒකට හේතුව ආර්ට් ටිකක් හසුතා තියෙන ළමයි ඉන්නවා. ඒ වගේම මගේම පන්තියන ළමයිට ආයි මුලින් ඉඳන් ටිකක් මතක් කරගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි මම මේ පන්තිය කරන්නේ. එතකොට මෙතනින් මට ලැබෙන දෙයක් නැති වෙයි. ඒ කියන්නේ මාව ඔයාලා දැනගන්න එක විතරක් තියෙයි. හැබැයි මේකේ ප්‍රයෝජනේ තියෙන දරුවනේ ඔයාලට. ඒ නිසා මේක නිකන් අර අපි නිකන් උගන්වනකොට කිසි වටිනාකමක් නැහැ කියලා හිතන්න එපා. මේක වටිනාකමක් ඇතුව මේ පන්තියේ ඉගෙන ගන්න. දැන් සාමාන්‍යයෙන් ඔය ලංකාවේ මිනිස්සුන්ට දෙයක් තියෙනවනේ අර නිකන් දුන්නාම වටිනාකම අඩුයි කියලා. හරිද? ඒක හැමෝටම නෙවෙයි මං කියන්නේ. ඉතින් ඔයාලා හිතන්න එපා මේ මම නිකන් ඉගෙනුවා කියලා මට කිසි සුදුසුකමක් නැතුව මගේ වැඩ ටික කරගන්න මේ බැරුව හරි මම මේ නිකන් ඉන්න නිසා උගන්වනවා කියලා. මම මේ උගන්වන්නේ ඔයාලා ගැන හිතලා. ඒ නිසා මේ පන්තියට වටිනාකමක් දීලා මේ පන්තියේ වැඩ ටික කරන්න. හරිද? මේක ප්‍රී ක්ලාස් එකක්. ඔයා වෙනුවෙන් නිකන් ඉගෙනුවාට මේක කිසිම වටිනාකමක් නැතුව පැත්තකට දාන්න එපා. වටිනාකමක් ඇතුව පන්තියට එන්න වැඩ ටික කරන්න. හරි. ඒකත් මතක් කරන්න ඕනේ පළවෙනි දාසේ. මේ පන්තියේදී කතා කරන්නේ දරුවනේ තියරි කොටස්. අදම මම පටන් ගන්නවා පළවෙනි පාඩමේ ඉඳලා තියරි කොටස් වලට උගන්වන්න. තියරි කොටස් කියලා කියන්නේ ඔයාලගේ 12/13 ඔයාලට උගන්වන්න ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එකේ කියන්නේ ගුරු මාර්ගෝපදේශය වල තියෙනවනේ. අන්න ඒ පොත්වල තියෙන කරුණු තමයි මම ඔයාලට උගන්වන්නේ. තියරි විදිහට. ඊළඟට පේපර් ක්ලාස් එකකුත් යනවා. ඔයාලට පාඩම් ටිකක් මම උගන්වලා ප්‍රශ්න ලියවනවා. ඒ වගේම ඉරි ගහන පේපර්ස් අපි කියන්නේ MCQ. අන්නේ ඒ MCQ මේ පන්තියේදී කරනවා. ඉතින් ඔන්න ඔය වගේ වැඩපිළිවෙලක් තමයි මේ පන්තියේදී යන්නේ. එතකොට මතක තියාගන්න තියරිත් උගන්වනවා. ඒ වගේම පේපර්ස් කරවනවා. MCQ papers උත් ලියනවා. රචනා papers උත් ලියවනවා. ඒ වගේම ඔයාලා ලියන papers මම බලලත් දෙනවා. ඒ වගේම මේ පන්තිය එක්සෑම් එකට යන කම්ම තියන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
බොහෝ දුරට එක්සෑම් එකට මාසයක් වගේ තියලා මට පන්තිය නතර කරන්න වෙයි. ඒකට හේතුව අර අන්තිම කාලෙදී අර මගේ අ, අනිත් පන්තිවල වැඩයි මගේ ජොබ් එකේ වැඩයි ටිකක් එකතු වුණොත් එimhe මට චුට්ටක් අපහසුයි ඔයාලගේ පන්තියත් මැනේජ් කරන්න නිසා මම දැනට හිතාගෙන ඉනවා කරන්න. හැබැයි ඔයාලට කලින් කියලා තිබ්බහම හොඳයිනේ. මාසෙකට වගේ කලින් මට ගොඩාක් වැඩ වැඩි වුණොත් එහෙම මම මේ පන්තිය නතර කරනවා. හරිද? ඊළඟට රෙකෝඩින්ග්ස් ප්‍රශ්නෙත් ඔයාලට එන නිසාම මම කියන්නම්. ඔයාලට ළමයි රෙකෝඩින්ග්ස් මම දෙනවා හැම පන්තියකම. ඔයාලට රෙකෝඩින්ග්ස් YouTube එකට තමයි අප්ලෝඩ් කරන්නේ. ඔයාලට මම කලින් පන්තියේ මගේ YouTube channel එකේ නම දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් වීඩියෝස්. හරිද? ඊළඟට මොන හරි විශේෂ කාරණාවක් තිබුණොත් මාව හරි මගේ පන්ති ඇඩ්මින්ලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ඉන්නේ. ගෑනු ළමයා කන්ටැක්ට් කරගන්න, පිරිමි ළමයා කන්ටැක්ට් කරගන්න. නෑ, පිරිමි ළමයා කන්ටැක්ට් කරගන්න. එහෙම දෙයක් නෑ. ඔයාලා කැමති කෙනෙක් කන්ටැක්ට් කරගන්න. මොකද සමහර වෙලාවට ඔයාලා මැසේජ් එකක් දැම්මම මම බිසි වෙන්න පුළුවන්. හැබැයි ඒ දෙන්න ඉන්න නිසා ඔයාලගේ වැඩ එයාලා බලලා කරනවා. හරි. ඊළඟට දැන් මේ ඔයාලා මෙහෙම පන්තියට ආවට සමහර විට මේ ෆස්ට් ටයිම් වෙන්නේ නැති ඔයාලා මාව දකින සහ මෙහෙම මගේ පන්තියට එන. එතකොට මම චුට්ටක් මං ගැන කියලා ඉන්නම්. මම මේ ඔයාලා ඉගෙන ගත්ත සිලබස් එකම ඉගෙන ගත්ත කෙනෙක්. හරිද? එතකොට මම 2020 අවුරුද්දේ ලෙවල් කළේ මගේ ඉස්කෝලේ තමයි කැටියාව සෙන්ට්‍රල් කොලේජ්. 2020 දී මම ඒ ඉස්කෝලෙන් ඒ ලෙවල් කරලා මම 2022 අවුරුද්දේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරිලා කැම්පස් එකේ අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරලා දැන් ඉවර වෙලා තමයි ඉන්නේ. එතකොට මම ඒ ලෙවල් වලට කරපු සබ්ජෙක්ට් තමයි දරුවනේ BC පොලිටිකල් සිංහල. මේ සබ්ජෙක්ට් තුනටම මට ඒ ලෙවල් වලට තියනවා ළමයි ඒ තුනක්. මම ෆස්ට් ටයිම් කැම්පස් ආපු කෙනෙක්. ඒකට කැම්පස් එකේ මම ෆස්ට් ඉයර් කරපු සබ්ජෙක්ට් තමයි අපේ කාලේ 4ක් තිබුණා ෆස්ට් ඉයර් කරන්න. BC කරා. මොකද මම මේ BC කියන විෂයට හරිම ආසයි. BC ඊට පස්සේ ආයෙ කළා ආකියොලොජි. ආකියොලොජි කියලා කියන්නේ පුරාවිද්‍යාවට. ආයෙ සෝෂොලොජි. සෝෂොලොජි කියන්නේ සමාජ විද්‍යාවට. ආයෙ කරා සයිකොලොජි. සයිකොලොජි කියලා කියන්නේ මනෝවිද්‍යාවට. ඒ තමයි මම වැඩිම ආස විෂය. ඉතින් මම මනෝවිද්‍යාව තමයි මගේ ස්පෙෂල් ඩිග්‍රී එක විදිහට කළේ. කියන්නේ මගේ විශේෂ වේදී උපාධිය. මම BC කියන විෂය කැම්පස් එකේ අපිට කරන්න තියෙනකොට පළවෙනි අවුරුද්ද කළා. පළවෙනි අවුරුද්ද විතරයි මම කළේ. මගේ විශේෂ වේදී උපාධිය තියෙන මනෝවිද්‍යාව සම්බන්ධව. එතකොට මගේ ජොබ් එකත් මනෝවිද්‍යාව සම්බන්ධවම තමයි. මම දැනට කවුන්සලර් කෙනෙක් විදියට වැඩ කරනවා. කියන්නේ මගේ ජොබ් එක. එතකොට ඔයාලා හිතන්න එපා මේ මනෝවිද්‍යාව කළා වලට BC උගන්වන්නේයි කියලා. මොකද මම BC වලට ගොඩාක් ආසයි. මම මගේ A level කාලේ ඉගෙනගත්ත දේවල් සහ කැම්පස් එකේ ඉගෙනගත්ත දේවල් මම හිතනවා ප්‍රමාණවත් කියලා ඔයාලට උගන්වන්න. මොකද මම එතනින් එහාට BC කියන විෂය අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මම මේ විෂයට ආසයි. ඒ නිසා තමයි මම උගන්වන්න තෝරගෙන තියෙන්නේ මේ විෂය. හරි. එතකොට ওই ටික තමයි ඉතින් මං ගැන කියන්න තියෙන්නේ. ඔයාලට එතකොට වයස ඉතුරු ටික ඕනේ නැන්නේ. මගේ නම නම් ඉතින් මං හිතන්නේ දන්නවා ඇති. හරි. ආය මගේ පන්තියේ ප්‍රතිඵල ගැන මම චුට්ටක් කියලා ඉන්නම්. සමහරවිට ඔයාලා හිතනවා ඇතිනේ දැන් මෙහෙම පන්තියකට ඇවිල්ලා ඔයාලට මොකද්ද ලැබෙන්නේ කියලා. ඔයාලට මේ පන්තියේදී උගන්වන දේවල් මම කිව්වා. ඒ වුණාට සමහරවිට ඔයාලා හිතනවා ඇතිනේ මේ කවුද මේ උගන්වන්නේ මොනවා තියෙන සුදුසුකම්මද උගන්වන්නේ කියලා. මම A level පාස් වෙලා කැම්පස් ඇවිල්ලා ඩිග්‍රී එකක් ඉවර කරලා තියෙන එක හරි. ඒ වුණාට මගේ ප්‍රතිඵල ගැන කතා කරොත් දරුවනේ මම 2023 අවුරුද්දේ මම කිව්වා පන්ති පටන් ගත්තේ. එතකොට ළමයි හිටියා මට මතකයි අන්තිමේට ඒ අවුරුද්දේ හිටිය ළමයි 20ක් වගේ. 23 අවුරුද්දේ කියන්නේ පළවෙනියට පටන් ගත්ත අවුරුද්දේ. දෙවෙනි අවුරුද්දේදී හිටියා 2024 දී මං හිතන්නේ 50ක් වගේ. ඊට පස්සේ 2025 ඒ ලෙවල් අවුරුද්දේදී ළමයි 115ක් වගේ මගේ පන්තියේ හිටියා. අන්තිමට කරද්දි දැන් ඔයාලගේ පන්තියේ කවුන්ට් එක මට ඊළඟ අවුරුද්දේ තමයි කියන්න දෙන්නේ. එතකොට ඔය 2023 සහ 24 කියන අවුරුදු දෙකේම ප්‍රතිඵල ඇවිල්ලා ඉවරනේ. 25 කට්ටිය ලියලා ඉවරයි. යාළගේ ප්‍රතිඵල තම මාසේ 3-4කින් එයි. එතකොට 23 සහ 24 කියන අවුරුදු දෙකේ මගේ ප්‍රතිඵල ගත්තොත් එහෙම 100ට 100යි මගේ ප්‍රතිඵල. කියන්නේ මගේ පන්තියේ කවුරුත්ම ළමයි ෆේල් අය නැහැ. A B C කියන රිසල්ට්ස් විතරයි මගේ පන්තියේ තියෙන්නේ. හරිද? ඒ වගේම තමයි මේ මම බොරු කියනවා නම් පන්ති කලින් ආපු අයගෙන් ඔයාලට අහලා බලන්න පුළුවන්. මොකද මේ වීඩියෝස් පවා මම YouTube එකේ අප්ලෝඩ් කරනවා. ඕනම කෙනෙක්ට බලන්න මම පබ්ලිෂ් කරන්න. එතකොට බොරු නම් මට එහෙම කරන්න බෑනේ නේද? ඉතින් මේ ඒ වගේම මගේ පන්තියේ දරුවනේ මාස දෙකක්
අවසාන මාස දෙකේ පන්ති ඇවිල්ලත් B තියෙන රිසල්ට්ස් ළමයි ඉන්නවා. ඒ කියන්නේ මාස දෙකක් පන්ති ඇවිල්ලත් B වගේ රිසල්ට් එකක් ගත්ත ළමයි ඉන්නවා කියන එකෙන් ඔයාලා කල්පනා කරන්න ඕනේ දේ තමයි අද වෙනකන් මුකුත් මේ විෂය පාඩම් කළ නැති ළමයෙක්ටත් තව මාස 6කටත් වැඩි කාලයක් ඔයාගේ එක්සෑම් එකට තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒකක් ගන්න පුළුවන් කියලා. මාස දෙකෙන් B එකක් ගන්න පුළුවන් නම් මාස 6න් ඒකක් ගන්නවා කියන එක මං හිතන්නේ ඊසි වැඩක්. හරිද? ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඉතින් අද මේ පන්තියට ඇවිල්ලා ඔයාලා ඔළුවට ගන්න මම තාම වැඩ කළා නැත්තම් මං හොඳට හෙට ඉඳන් හරි වැඩ ටික කරනවා කියලා. ඒ වගේම මගේ අනිත් පන්ති ගැනත් මම පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නම්. මගේ මේ ප්‍රී ක්ලාස් එකට අමතරව වෙනම තියරි සහ පේපර් ක්ලාස් එකක් යනවා. අවශ්‍යයි නම් ඔයාලට ඒ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ තියරි ක්ලාස් ගැන කතා කරොත් දරුවනේ අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙකේම තියෙනවා පැය 4ක් ඒ පන්ති දෙක. එතකොට ඒ පන්තියේදී අපි දැන් මේ වෙද්දි 12 වසර සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ ළමයිට මම 13 වසරේ පාඩම් තමයි හෙට ඉඳන් පටන් ගන්නෙ. ඔයාලට පොඩ්ඩක් ක්ලාස් එකට ඇවිල්ලා බලන්න ඕන නම් හෙට පන්තියට එන්නත් පුළුවන්. ඒ වගේම පේපර් ක්ලාස් එකක් යනවා. මගේ පේමන්ට් කරලා එන ළමයිගේ පේපර් ක්ලාස් එකේ සාමාන්‍යයෙන් පාඩම් උගන්වලා ඉවර වෙලා ඒ පාඩමට අදාළ පේපර්ස් තමයි කරවන්නේ. එතකොට ඔයාලට පාඩම් 10ක් තියෙනවනේ. එතකොට ඒ වලට වෙන වෙනම පේපර්ස් කරලා මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට පාඩමෙන් පාඩමට වෙන වෙනම අවබෝධය කොච්චරක්ද කියලා දැනගන්න එක. කියන්නේ හිතන්නකෝ පළවෙනි පාඩම උගන්වලා මම පේපර්ස් කරනවා කියලා. එතකොට ඔයාලට පළවෙනි පාඩමේ MCQ වලට තියෙන ලකුණු 20ක් කියමු. එතකොට ඔයා දන්නවා මට මේ ලකුණු 20ක් වෙලා තියෙන්නේ ලකුණු 30ක් මේ MCQ වලින් මිස් වෙලා තියෙන්න හේතුව මේ පාඩම මට හරියට බෑ කියලා. හැබැයි මම ඔක්කොම උගන්වලා ෆුල් පේපර්ස් කරන්න ගියොත් එimhe ඔයාලට වෙන්නේ ඔයා දන්නේ කොතනින්ද ඔයාට ලකුණු අඩු වෙලා තියෙන්නේ කියලා. අර පාඩම් වලින් වෙන වෙනම කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ලකුණු අඩු වෙන ඔයාට බැරි කොටස් මොනවද කියලා හරියට අවබෝධයක් අරගෙන ඒ ටික ආයි කවර් කරගන්න එක. ඉතින් පන්තිවල ඔය ටික තමයි තියෙන්නේ කියන්න. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. හරි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මිස්ගේ ජොබ් එක මොකක්ද කියලා අහනවා මම. කවුන්සලර් කෙනෙක් විදියට වැඩ කරනවා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කම්පැනි එකක නීබා ක්‍රියේෂන් කියලා. මේ සිංහල ක්ලාස් එකකුත් කරන්න. මට දැන් සිංහල පොලිටිකල් කියන විෂයන් දෙක මතක නෑ දරුවනේ. අනික හැම කරන්න ටයිම් එකකුත් නෑ මට දැන් විෂයන් දෙක. මගේ O level results අහලා තිනවා. මගේ O level results A5යි B2යි C2යි. හරිද වෙන මොකුත් තියනවද? A5ක් තිබුණා. A5 තිබුණේ ගණන් වලටයි ඉතිහාසයටයි ආගම සිංහල අනිත් එක භූගෝලය කියන විෂයන් ටිකට. හරිද? ආයෙ මොකද ඔයාලට අහන්න තියනවද? ශිෂ්‍යත්ව ලකුණුත් කියනද? මගේ ශිෂ්‍යත්ව ලකුණු ළමයි 151යි. මං හරි වාසනාවන්ත ළමයි ශිෂ්‍යත්වෙන් ගත්තොත් එහෙම අපේ අවුරුද්දේ 150 ලකුණු බැලුවේ මගේ හරියටම 151යි. කියන්නේ මම එක ලකුණකින් ශිෂ්‍යත්ව පාස් වෙච්ච ළමයෙක්. ඔව්. ආය අහනවා මම ෆස්ට් අය එකෙන්මද කැම්පස් ආවේ කියලා. ඔව් මම ෆස්ට් අය එකෙන්ම කැම්පස් ආවා. 2020 දී ආවා. දැන් මේ වෙද්දි මම අවුට් වෙලා ඉන්නේ. තාම මගේ කොන්වොකේෂන් තිබුණේ නැහැ. මේ අවුරුද්දේ තව මාස 9කින් වගේ මගේ කොන්වොකේෂන් තියෙනවා. ඒ කියන්නේ 2026 යයි නම් එතකොට A level ලියලා ඉවරයි. හරි. වෙන මොකුත් තියනවද අහන්න අපි පාඩමට යමුද? මම හිතන්නේ වෙන නම් මොකුත් ප්‍රශ්න නැතුව ඇති නේ. එහෙනම් අපි යමු දිලීක හරි දිලීකා හරි අත උස්සන් ඉන්නේ මොන හරි අහන්න තියනවද? නෑනේ. හරි. අපි එහෙනම් අද පාඩමට යමු. අවශ්‍යයි කියලා හිතන ළමයිට මේකේ නෝට් එක ලියාගෙන යන්න පුළුවන්. හැබැයි මම ලියවන්නේ නැහැ ලොකු කාලයක් නැති නිසා. අද අපි කතා කරන පාඩම තමයි දරුවනේ බුද්ධ කාලීන ಭಾರತයේ සමාජ පසුබිම. එතකොට මේ තමයි ඔයාලගේ පළවෙනි පාඩම. එතකොට මේ බුද්ධ කාලීන ಭಾರತයේ සමාජ පසුබිම කියන පාඩමේදී අපි අධ්‍යයනය කරන අනුමාතෘකා කිහිපයක් තියෙනවා. ඒ අනුමාතෘකා තමයි මේ. ඉස්සෙල්ලම අපි බලනවා හැඳින්වීම. ඊට පස්සේ වර්ණ ධර්ම, ස්වධර්ම, ආශ්‍රම ධර්ම, ආපත් ධර්ම කියන කොටස් ටික තමයි මේ පාඩමේදී තියෙන්නේ. එතකොට ඔයාලා බලනවැද්දී මේ මොකද්ද මේ ಭಾರತයේ සමාජ පසුබිම කියලා අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ කියලා. හරිද? දැන් BC කියලා ඉගෙන ගන්න ආවා. මේ බුදුහාමුදුරුවෝ ගැන තමයි අපි ඉගෙන ගන්න ආවේ. එහෙනම් ඇයි අපි සමාජ ගැන ඉගෙන ගන්නෙ කියලා ඔයාලා කල්පනා කරනවා ඇති.
දරුවනේ මේ බුද්ධ කාලීන ಭಾರತයේ සමාජ පසුබිම කියන කොටසේදී අපිට බලන්න තියෙන මෙන්න මේ වගේ දේ. හරිද? අපි බුදුහාමුදුරුවෝ ගැන තමයි ඉගෙන ගන්න ආවේ. හැබැයි බුදුහාමුදුරුවෝ ඉපදිච්චි සමාජය කොයි විදිහටද තිබුණේ? බුදුහාමුදුරුවෝ ඉපදුනේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ಭಾರತය කියලා කියන්නේ ඉන්දියාවේ. හරිද? ඒ ඉපදෙන කාල සීමාවෙදී තිබුණු වෙනත් ආගම් මොනවද? ඒ වෙනත් ආගම් හරහා මිනිස්සු කොයි විදියටද හැසිරුනේ? අන්න ඒ වගේ දේවල් තමයි අපි මෙන්න මේ පාඩමේදී අධ්‍යයනය කරන්නේ. එතකොට මේ BC කියන විෂය වල හිතන්න එපා බුදුහාමුදුරු ඉදිරිපත් කරලා තියෙන හේතුඵලවාදයයි, පටිච්ච සමුප්පාදයයි, චතුරාර්ය සත්‍යයයි විතරක් අපි ඉගෙන ගන්නවා කියලා. ඒ වගේ අර සංකල්ප ගැන විතරක්. නැහැ අපිට ඒවත් තියෙනවා. හැබැයි අපිට තියෙනවා දරුවනේ ඉන්දියාව ගැන ටිකක් ඉගෙන ගන්න. හරිද? ඉස්සෙල්ලම බලනවා සමාජ මිනිස්සු කොටස් වලට බෙදිලා හිටියා. ඒ මිනිස්සු ගැන අපි බලනවා. ඊළඟට මේ බුද්ධ කාලින ಭಾರತයේ තිබුණු වෙනත් ආගම් මොනවද කියලා අපි බලනවා. ඔයාලා මේ වෙදි කීපයක් දන්නවා ඇති. ජෛන ආගම, පරිබ්‍රාජක ආගම, තාපස, අචේලක, සචේලක, පරිබ්‍රාජක, ජටිල ඔහොම ගොඩක් තියෙනවා. ඊට අමතරව අපි ෂඩ්ශාස්ත්‍රවරු කියලා තව 6 දෙනෙක් ගැනත් ඉගෙන ගන්නවා. මේවා හරිම ලේසි. හොඳේ අමාරුයි කියලා හිතන්න එපා. මෙහෙම කියද්දි අය අපි බලනවා මේ කාලේ මිනිස්සු සල්ලි හම්බ කරේ කොහොමද කියලා දරුවනේ. කියන්නේ ආර්ථික පසුබිම. හරිද? ඒක අර නිකන් BC වලට ගැලපෙන්නේ නැහැ කියලා ඔයාලට හිතනවා ඇති. ඒත් ඒ කාලේ මිනිස්සු මොනවද කරපු රැකියාවන්? ඒ රැකියාවන් එක්ක. ඒ කියන්නේ ආර්ථික පසුබිමත් එක්ක මේ බුදුදහමේ සම්බන්ධතාවය කොහොමද? මෙන්න මේ වගේ දේවලුත් අපි මෙතනදී අධ්‍යයනය කරනවා. ඊට අමතරව බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන පසුබිම. දේශපාලන පසුබිම කියලා කියන්නේ විවිධ පාලකයන් බුදුහිමියන් සමග පවත්වාගත් සම්බන්ධතා කියලා කොටසකුත් අපි මෙතනදී අධ්‍යයනය කරනවා. ඔයාලා චූටි කාලේ අහලත් තියෙනවා. කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමා, අජාසත් රජතුමා හැම ඉන්නේ. අන්න ඒ වගේ කට්ටිය ගැන අපි මේ පාඩමේදී අධ්‍යයනය කරනවා දරුවනේ. ඉතින් ඒ ටිකක් පස්සට තියෙන්නේ. අපි අද ඉගෙන ගන්න යන්නේ සමාජ පසුබිම කියන කොටස. එතකොට මේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච සමාජයේ මිනිස්සු කොහොමද හිටියේ? මිනිස්සු කොහොමද බෙදිලා තිබුණේ? ඒ වගේම මේ සමාජයේ බුදුදහම පහළ වෙද්දී මොකද්ද තිබුණු ප්‍රධාන ආගම? ඒ ආගමෙන් කොයි වගේ බලපෑමක්ද බුදුදහමට එල්ල වුණේ? ඒ ආගම කොයි වගේ දේවල්ද නැත්නම් කොයි වගේ සංකල්පද ඉදිරිපත් කළ තිබුණේ කියන එක අපි මෙතනදී අධ්‍යයනය කරනවා. ඊට කලින් අපි පොඩ්ඩක් ටීචර්ස් ගයිඩ් එක බලමු මොනවද මේ පළවෙනි පාඩම යටතේ ඔයාලට දරුවනේ අධ්‍යයනය කරන්න තියෙන්නේ කියලා. දැන් මම මගේ උගන්නන ස්ලයිඩ් වල පෙන්නුවා මාතෘකාව සහ පටුන කියන එක. හැබැයි අපි උගන්වන්න ඕන දරුවනේ මේ ටීචර්ස් ගයිඩ් එක කියන එක බලාගෙන මොකද අපිට ගුරුවරු විදිහට මේ දීලා තියෙනවා සීමාවක්. ඔයාලට උගන්නන. මොකද මේ අපි උගන්නන සීමාවෙන් තව ගැඹුරටත් මේ විෂයන් වල අධ්‍යයනය කරන්න දේවල් තියෙනවා. හරි රසවත් විෂයන්නේ මේවා. ගොඩක් ගැඹුරටත් තියෙනවා. හැබැයි ඔයාලට ප්‍රශ්න එන සීමාවක් තියෙනවානේ. ඉතින් අර අපි ගැඹුරට යන්න ඕනේ නෑනේ. ඔයාලගේ සීමාව ඉඳලා උගන්වන්න ඕනේ. එතකොට අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. ඒ දීලා තියෙන සීමාවේ උගන්වද්දී අපි අනිවාර්යෙන් ගුරුවරු විදියට හැමෝම ටීචර්ස් ගයිඩ් එක අධ්‍යයනය කරමින් තමයි ඔයාලට උගන්වන්නේ. එතකොට ඔයාලා බලන්න හැම විෂයකම මම කියන්නේ දැන් මගෙන් ඉගෙන ගන්න ළමයිට නම් මම ටීචර්ස් ගයිඩ් එක නිතර පෙන්නනවා උගන්වගෙන යන ගමන් අපි දැන් මෙතන ඉගෙන ගන්න මේ ටික තමයි අපිට බලන්න තියෙන්නේ කියලා. ඔයාලට එහෙම අනිත් පන්ති වලත් චුට්ටක් බලන්න ළමයි. කියන්නේ අනිත් විෂයන් වලත් ඔයාලගේ සිංහලද පොලිටිකල්ද ඔයාලා ඒ ගුරුවරු එහෙම වෙන්නේ නැති උගන්වන්නේ. හැබැයි ඔයාලට පුළුවන් ඒවා ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගෙන ටිකක් අධ්‍යයනය කරලා බලන්න හරියට උගන්වනවාද? ඒ කියන්නේ ගුරුවරුන්ට කොතනක හරි මිස් වෙන්නත් පුළුවන් නේ. ඒ ටික පොඩ්ඩක් අවධානය යොමු කරමින් වැඩ ටික කරගෙන යන්න. මම පෙන්නන්නම් දැන් ටීචර්ස් ගයිඩ් වලට. මම 12 වසර ටික විතරක් අදට පෙන්නන්නම් ඔයාලට 13 වසරට දැම්මම අපි උගන්වන්න යන්නේ නැහැ නේ 12 වසර ටික ආවරණය කරගෙනනේ යන්නේ. හරි. මෙන්න මේක තමයි අර මම ඔයාලට print outs ගන්න මම group එකේ තෙවන්නම් කියලා කිව්වේ. එතකොට මේ තමයි පළවෙනිම පාඩම 12 වසරේ. බලන්න චුට්ටක් මේ පාඩමේදී තියෙනවා වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම. මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම බලන්නේ. එතකොට මේ කියන කොටසේදී බලන්න ඉගෙනු ඵල. ඒ කියන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ಭಾರತೀಯ සමාජ ධර්ම පිළිබඳ විචාරාත්මක දැනුමක් ලබා ගනී.
බ්‍රහ්මණ සමාජ ධර්මවල නිසරු බව පිළිගනී. මිනිස් සංහතියේ ඒකත්වයේ පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් වල විශිෂ්ටත්වය ප්‍රකට කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වේ. සමාජ ජීවිතයේදී සමානාත්මතාවයෙන් කටයුතු කරයි. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. දීපිකා මට පැහැදිලි නෑ කියලා තියෙනවා. දීපිකාට මොකක්ද පැහැදිලි? අර මම ෂෙයා කරපු එකද? දීපිකාට මම ඕනනම් අන්මියුට් කරන්න හදලා දෙන්න. මට මොකද්ද කිව්වේ කියලා තේරුණා නෑ දරුවෝ. අනිත්තර තේරුණාද මම මේ කියපු එක? ටීචර්ස් ගයිඩ් වල අපිට බලන්න තියෙන ටික. ඒ කියන්නේ ගුරු මාර්ගෝපදේශය. ඒකට කියන්නේ ගුරුවත් පොත මොකක් හරි. ඒකේ තියෙන විදිහට තමයි අපි උගන්වන්න ඕනේ. එතකොට අපි අද බලන කොටස් ටිකෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික තමයි අපි කතා කරේ. එතකොට ඔතනදී අපි සරලවම ගත්තොත් එහෙම බුදුන් වහන්සේ පහළ වෙච්ච මේ ಭಾರತೀಯ සමාජයේ තිබුණු ප්‍රධාන ආගම මොකක්ද? ඒ ආගම යටතේ තිබුණු ඉගැන්වීම් මොනවද කියන ටික තමයි අධ්‍යයනය කරන්නේ. හරි. මම හිතනවා ගැටලුවක් නැතුව ඇති. එහෙනම් අපි බලන්න යමු. බුද්ධ කාලීන ಭಾರತයේ සමාජ පසුබිම මේ අදතේ අපි අධ්‍යයනය කරන මාතෘකා කිහිපයක් තියෙනවා. අපි අද මේ හැඳින්වීම කියන කොටස ඉස්සෙල්ලාම බලන්න යමු දරුවෝ. එතකොට මෙතන ඉඳන් හොඳට අහගන්න මම දැන් උගන්වන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුව පහළ වෙච්ච සමාජයේ දරුවනේ මේ බුදු දහම හරිද මේ බුද්ධාගම කියන විෂය නැත්නම් බුදුන් වහන්සේගේ දර්ශනය ඉදිරිපත් කරන්න කලින් තිබුණ ආගමක්. හරිද? ඒ ආගමට අපි කියනවා බ්‍රහ්මන ආගම කියලා. බ්‍රහ්මන ආගම. එතකොට බ්‍රහ්මන කියන ආගමේ ප්‍රධානම එයාලගේ දෙවියා විදිහට හඳුන්වන්නේ මහා බ්‍රහ්මයා කියන දෙවියා. හරිද? ඒ දෙවියා කවුරුත් දැකලා නැහැ. ඒ දෙවියා ඉන්නේ අහසේ. ඒ දෙවියා පොළවට නියෝජිතයෝ එවලා තියෙනවා පොළවේ වෙන දේවල් බලා ගන්න. හරිද? ඒ නියෝජිතයෝ අපි හඳුන්වනවා බ්‍රහ්මන වංශිකයෝ කියලා. හරිද? ඔන්න ආගම තමයි බ්‍රහ්මන ආගම. මේ ආගමේ දෙවියා තමයි මහා බ්‍රහ්මයා. එයාට අපි ඊශ්වර කියනවා. සර්වතෝභද්‍ර, විශ්වකර්තෘ, සර්වව්‍යාපී, සර්වදර්ශී, සර්වතෝභද්‍ර ගොඩක් නම් වලින් එයාව හඳුන්වනවා. මෙයා අහසේ ඉන්නේ. ඉතින් මේ අහසේ ඉන්න දෙවියාගේ ඒ දෙවියා කියන විදිහට මේ පොළවේ කටයුතු කරන අය අපි හඳුන්වනවා බ්‍රහ්මණයෝ කියලා. එතකොට බ්‍රහ්මණ කියලා අපි කියන්නේ මේ බ්‍රහ්මණ පූජකයෝ විදියට. එතකොට අර අහසේ ඉන්න දෙවියා විදියට කටයුතු කරන කට්ටිය තමයි බ්‍රහ්මණ පූජකයෝ. ඔන්න ආයි මම කියලා දෙනවා. ඉන්දියාවේ තිබුණු මේ බුදුදහම පහළ වෙද්දි තිබුණු ප්‍රධාන ආගම තමයි බ්‍රහ්මණ ආගම. ඒ ආගමේ දෙවියා තමයි මහා බ්‍රහ්මයා. ඊශ්වර, සර්වතෝභද්‍ර, සර්වව්‍යාපී, විශ්වකර්තෘ, සර්වදර්ශී ගොඩක් නම් වලින් එයාව හඳුන්වනවා. හරිද? ඉතින් මෙන්න මේ කියන දෙවියා එයා අහසෙන් ඉන්නේ. අහසින් ඉඳන් යාර මුකුත් කරන්න බෑනේ නේ. මුකුත් කරන්න බැරිව නෙවෙයි. අහසින් ඉඳන් පාලනය කරන එක අපහසුයිනේ. එයා බලවත් කෙනෙක්. අහසින් ඉඳන් එයාට පාලනය කරන්න අමාරු නිසා මේ පොළවේ යාගේ නියෝජිතයෝ කට්ටියක් ඉන්නවා. එයාලා තමයි බ්‍රහ්මණ පූජකයෝ විදියට අපි හඳුන්වන්නේ. බ්‍රහ්මණ ආගම මහා බ්‍රහ්මයා අහසේ ඉන්න කෙනා පොළවේ ඉන්න කට්ටිය බ්‍රහ්මණ පූජකයෝ. ඉතින් මෙන්න මෙයාලගේ යටතේ තමයි මේ ඉන්දියාවේ ආගමික පසුබිම සකස් වෙලා තිබුණේ ප්‍රධාන වශයෙන්ම. හැබැයි මේ බ්‍රහ්මණ ආගම විතරක් නෙමෙයි දරුවනේ තව ආගම් තිබුණා. හැබැයි මේක තමයි ප්‍රධානම ආගම. ඉතින් මේ බ්‍රහ්මණ ඉගැන්වීම් වලට කලින් අපි චුට්ටක් අතීතයට ගිහින් බලමු. හරිද? මේ මහා බ්‍රහ්මයා කියලා දෙවියෙක් ඉන්න කලින් ලෝකෙ ඉඳලා තියෙනවා දරුවනේ එක එක දෙවිවරු. හරිද? අහසේ දෙවිවරු ඉඳලා තියෙනවා, පොළවේ දෙවිවරු ඉඳලා තියෙනවා, ඒ අතරමැදත් දෙවිවරු ඉඳලා තියෙනවා. ඔයාලා සමහරට අහලත් ඇති. ඉස්සර මිනිස්සු ලොකු ගල් වලට වැඳලා, ඒ කියන්නේ පර්වත වලට වැඳලා තියෙනවා. ගින්දරක් දැක්කොත් ඒකටත් වඳිනවා. හරිද? ලොකු ගහක් දැක්කොත් ඒකටත් වඳිනවා. ඊට පස්සේ අහසේ තියෙන වස්තු වලාකුළු වලට, ඊට පස්සේ අකුණු ගහනකොට ආය ගත්තොත් එහෙම ඉරට, හඳට ගොඩක් දේවල් වලට ඒ කාලේ මිනිස්සු වැඳලා තියෙනවා. එතකොට ඔය දැන් මං කිව්වා අහසේව පොළවෙත් ගස්වැල් ඊට පස්සේ කඳු පර්වත ඔය ඒවට ඒ වගේම මධ්‍යස්ථ කියන්නේ අහසත් පොළවත් අතරමැද වැස්ස සුළඟ වගේ දේවල් වලට පවා මිනිස්සු වන්දනාමාන කරලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ගොඩාක් දේවල් වලට වැඳ වැඳ හිටපු නිසා අපි ඒ වගේ කාල සීමාවල් නම් කරනවා දරුවනේ බහුදේවවාදී කියලා. බහු කියලා කියන්නේ ගොඩක් නෙනේ බහු වචන කියලාම අපි කියන්නේ
ගොඩක් දෙවිවරු ඉඳලා තියෙන නිසා බහුදේවවාදී. එතකොට ඒ කාලේ කියන මේ අර 33 කෝටියක් දෙවිවරු අලහලා ඇතිනේ 33 කෝටියක් දේව සංකල්පය. අන්න ඒ වගේ දෙවිවරු ගොඩාක් හිටපු කාල සීමාවක්. ඊට පස්සේ මෙම ගොඩාක් ඉන්න එක ටික ටික අඩු වෙලා ගිහිල්ලා තමයි දරුවනේ ඔය ටික ටික අඩු වෙලා කියනකොට අපිට කියන්න පුළුවන් එක ප්‍රධාන දෙවියෙක් විදියට නම් කළා ඔය මහා බ්‍රහ්මයා කියන දෙවියා තමයි ලෝකේ පාලනය කරන්නේ. ඉතින් මේ මහා බ්‍රහ්මයා කියන දෙවියට දෙවියාගේ දේව කැමැත්තට අනුව තමයි කටයුතු කරන්න ඕනි කියලා හිතලා මේ මිනිස්සු කටයුතු කරලා තියෙනවා. එතකොට මේ ඉගැන්වීම් තිබුණු ආගම තමයි බ්‍රහ්මණ ආගම. අහසේ හිටපු දෙවියා අපි කියනවා මහා බ්‍රහ්මයා කියලා. එයාගේ නියෝජිතය විදිහට පොළව තුල කටයුතු කරපු කට්ටිය බ්‍රහ්මණ පූජකයෝ. හරිද? එතකොට මේ යුගය අර ගොඩාක් දෙවිවරු හිටපු යුගයට අපි කියන්නේ බහුදේවවාදී නම් මේක ඒක දේවවාදී යුගයක්. එක දෙවියෙක් ප්‍රධාන කොටගෙන තමයි මේ බ්‍රහ්මණ කියන ආගම ව්‍යාප්ත වෙලා තිබුණේ. ඉතින් ඔය තමයි බ්‍රහ්මණ ආගමේ අපිට කතා කරන්න තියෙන මූලික පසුබිම. හැබැයි මේවා විතරක් නෙවෙයි අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. එහෙනම් අපි ඒවත් චුට්ට කතා කරගෙන යමු දරුවනේ. හරි. චුට්ට මේ උද්ෘතය අපි බලමු. ලෝකයා හා එහි සමස්තය සර්ව බලධාරී විශ්වමාපක මහා බ්‍රහ්මණ මහා ශිව මහා පුරුෂ ඊශ්වර දෙවියන් වහන්සේ විසින් තම විශ්වමාපක බලය ඇසුරු කරගනිමින් මැව්වා යන විශ්වාසය පිළිගැනීම පදනම් කරගත් හින්දු ආගම හෙවත් බ්‍රහ්මණ ආගම ඉන්දීය ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සමාජ ක්‍රමය හැඩගැසීමට බලපෑ ප්‍රධානතම සාධකයයි. ඒ අනුව බුද්ධ කාලීන සමාජ ක්‍රමය තුළ පැවති බ්‍රහ්මණ ආගම පදනම් කරගත් මතවාදයන් මෙහිදී අපගේ අවධානයට ලක්වේ. ඔන්න අපි අධ්‍යයනය කරන ටික දරුවනේ. එතකොට මහා බ්‍රහ්මයා කියන දෙවියාගේ බලය මගින් මේ ලෝකෙ මැව්ව කියන දේවල් අපි මෙතනදී අධ්‍යයනය කරනවා කියන එක තමයි ඔය පළවෙනි පැරග්‍රාෆ් එකේදී කියලා තියෙන්නේ. අපි එහෙනම් බලමු මේ දෙවියා නැත්තම් මේ මහා බ්‍රහ්මයා කියන දෙවියා ඊළඟට ලෝකෙ මැව්ව සංකල්පය ගැන අධ්‍යයනය කරන්න යන්නේ. හරිද? දැන් ඔයාලට පේන විදිහට බිත්තරයක්. මේ මහා බ්‍රහ්මයා කියන දෙවියා දරුවනේ ලෝකය මවලා තියෙන මෙන්න මේ වගේ බිත්තරයක් උපයෝගී කරගෙන. හරිද? මෙහෙම බිත්තරයක් අරගෙන ඒ බිත්තරය දෙකට කඩලා තියෙනවා. හරිද? දෙකට කඩලා දැන් බිත්තරයක් දෙකට කඩලා ඒකෙන් එක පැත්තකින් මවලා තියෙනවා අහස අනෙක් අඩෙන් මවලා තියෙනවා පෘථුවිය. ඒ කියන්නේ පොළව. එක පැත්තකින් අහස මවලා අනෙක් පැත්තෙන් පෘථුවිය මවලා තියෙනවා කියලා කියනවා මේ බ්‍රහ්මණ ඉගැන්වීම් වල ලෝකය සහ මේ සමස්තය මැව්වායි කියන සංකල්පය යටතේ. මම ඒක ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ මහා බ්‍රහ්මයා කියන දෙවියන් මේ ලෝකේ ප්‍රධාන කෙනා. නැත්නම් ඒක දේවවාදී යුගයක් කරහා මිනිස්සු ඔක්කොම වන්දනාමාන කරේ මේ Hindu ආගමේදී නැත්නම් බ්‍රහ්මණ ආගමේදී මහා බ්‍රහ්මයා කියන දෙවියයි. ඒතර මේ මහා බ්‍රහ්මයා කියන දෙවියා බිත්තරයක් අරගෙන ඒකේ එක පැත්තකින් අහස මවලා අනිත් පැත්තේ පෘථුවිය මවලා තියෙනවා. එතකොට මේක සඳහන් වෙන මූලාශ්‍රය තමයි කටෝපනිෂේධය. මතක තියාගන්න කටෝපනිෂේධය කියන මූලාශ්‍රය තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. මහා බ්‍රහ්මයා බිත්තරයක් අරගත්ත එක අඩකින් අහස මැව්වා අනෙක් අඩේ පෘථුවිය මැව්වා. එහෙනම් මෙහෙම තමන්ගේ බලයෙන් ලෝකය මැව්වා නම් මේ ලෝකෙ අයිති වෙන්නේ කාටද? මේ ලෝකෙ අයිති වෙන්නේ මහා බ්‍රහ්මයා කියන ඒ දෙවියටම තමයි. දැන් ඔයාලවම වල තියෙන්නේ කවුද? ඔයාගේ අම්මයි තාත්තයි. මවල නෙවෙයි ඇත්තටම අම්මට ඔයාලා හම්බෙලා. එතකොට ඔයාගේ අයිතිකාරයෝ කවුද? අම්මයි තාත්තයි කියන දෙන්න. ඒ වගේ තමයි මේ ලෝකෙ මැව්වෙත් මහා බ්‍රහ්මයා කියන දෙවියා නිසා මේ ලෝකෙ අයිතිය හම්බෙන්නේ මහා බ්‍රහ්මයා කියන දෙවියටම තමයි දරුවනේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඉන්න මිනිස්සුත් මහා බ්‍රහ්මයාට අවනත වුණා. මොකද මේ මහා බ්‍රහ්මයා ලෝකේ මවපු නිසා. හැබැයි ඒකම විතරක්. ඒ කියන්නේ මේ මිනිස්සු අවනත වෙන්න හේතුව මේ ලෝකේ මහා බ්‍රහ්මයා මවපු එකම විතරක් නෙවෙයි. මේ මිනිස්සුත් මැව්වේ මහා බ්‍රහ්මයාම තමයි. එහෙනම් අපි බලමු ඊළඟට මේ මහා බ්‍රහ්මයා මිනිස්සු මැවීම සංකල්පය, කියන්නේ මිනිස්සු මැවීම සම්බන්ධ සංකල්පය කොහොමද තියෙන්නේ කියලා.
දැන් අපි මූලාශ්‍ර කිහිපයක්ම කතා කරනවා ඉස්සරහට දරුවනේ. ඊට අමතරව මම චුට්ටක් මෙතනදීම මතක් කරගෙන යන්නම් මේ බ්‍රහ්මණ ඉගැන්වීම් ගැන සඳහන් වෙන්නේ ළමයි වෛදික පොත්පත්වල. හරිද? වේද පොත්පත් කියලාත් අපි ඒවලට කියනවා. ත්‍රිවේදය සහ චතුර්වේදය කියලා පොත් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කොටස් දෙකක් තියෙනවා. ත්‍රිවේදය කියලා කියන්නේ ඍග්, යජුර්, සාමන්. චතුර්වේදය කියලා කියන්නේ ඔය කියපේ වලටම අතර්වණ කියන වේදේ එකතු වුනහම. ඍග්, යජුර්, සාමන්, අතර්වණ. ඒකත් මතක තියාගන්න. ඒ වගේම මේ බිත්තරේ කතාව සඳහන් වුණේ කටෝපනිෂේධයේ. හරි. ඊශ්වර නිර්මාණවාදය. මේ ඊශ්වර නිර්මාණවාදය කියන්නේ මොකක්ද කියලා අපි මෙතනදී බලමු. මහා බ්‍රහ්මණ ජීව අජීව ප්‍රජාව ස්වකීය බලය මගින් නිර්මාණය කරන ලද්දේය යන පිළිගැනීම ඊශ්වර නිර්මාණවාදය ලෙස හඳුන්වයි. ත්‍රිවේදය ඇතුළු බ්‍රහ්මණ මූලාශ්‍ර මගින් සර්ව බලධාරී දෙවියන් විසින් එනම් ඊශ්වර විසින් ජීව අජීව ප්‍රජාව මවන ලද ආකාරය විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව ප්‍රථමයෙන් අපගේ අවධානය යොමු වන්නේ කටෝපනිෂේධය වෙතයි. දැන් ඔය මම කියපු මූලාශ්‍රමේ. ඔයාලට අර පොතක් ගන්න කියලා කිව්වේ. ඒකට ඔන්න ඔය පොතේ ඕනනම් ලියා ගන්න ඔයාලට පුළුවන්. බිත්තරයකින් අර ලෝකෙ මැවීම සම්බන්ධ සංකල්පයේ කටෝපනිෂේධය තිබුණා කියලා. එහි සඳහන් වන පරිදි මහා බ්‍රහ්මයා විසින් බිත්තරයක් මවා ඉන් එක් අදකින් ආකාශයද අනෙක් අඩෙන් පෘථුවියද මවාලීම සිදු කරයි. හරිනේ. ලෝකෙ මැවීම සම්බන්ධව තිබුණ කටෝපනිෂේධයේ බිත්තරයක් අරගෙන එක පැත්තකින් අහස මවලා අනෙක් පැත්තෙන් පෘථුවිය මහා බ්‍රහ්මයා විසින් මවලා තියනවා කියන එක තමයි ඒකේ කිව්වේ. ඉතින් මේ විදිහට පෘථුවිය මවලා නිකන් ඉන්නේ නැහනේ දරුවනේ. දැන් ඔයාලව අම්මට හම්බුනාට පස්සේ ඔයාලා නිකම්ම අතහැරලා ඉන්නේ නැහනේ. ඔයාලට උගන්වනවා. ඔයාලගේ ජීවිතේ ලස්සන කරන්න එයාලා කටයුතු කරනවා වගේ තමයි මේ පෘථුවියත් මවලා මේ මහා බ්‍රහ්මයා නිකන් ඉන්නේ නැහැ. එයා මේ ලෝකෙට අවශ්‍ය සත්තු, ගස්වැල්, මිනිස්සුත් මවනවා. ඉස්සරම සත්තු මවලා ඊට පස්සේ මිනිස්සු මවද්දි මිනිස්සුන්ගේ හොඳ නරක මත මිනිස්සු මවලා තියෙනවා කියනවා. ඒක කියනවා මෙහෙම මිනිස්සුන්ගේ ගුණ කර්මය. ඒ කියන්නේ හොඳ නරක බලලා මිනිස්සු කොටස් විදියට තමයි මවලා තියෙන්නේ. හරිද? ඒක සඳහන් වෙනවා තවෝන් ගීතාව. නැත්නම් භගවත් ගීතාව කියන මූලාශ්‍ර මෙන්න මෙහෙම. චතුර්වර්ණම් මය සෘෂ්ටම් ගුණ කර්ම විභාගශා. මේ චතුර්වර්ණය නැත්නම් කියුණා. ඉස්සරහට කියන්න හිතාගෙන හිටපු එකක්. මේ මිනිස්සු මං කියන්නේ කොටස් විදියට බෙදලා තියෙනවා කියලා. මිනිස්සු බෙදලා තියෙන දරුවනේ කොටස් 4කට. හරිද? ඒ විදිහට මිනිස්සු කොටස් 4කට බෙදද්දි එයාලගේ හොඳ නරක මත බලලා බෙදලා තියෙනවා. එතකොට ඒ මිනිස්සු කොහොමද හොඳ කියන එක මං චුට්ටක් මෙහෙම කියන්නේ. දැන් අපි බන්දින්න ඔක්කොම අපි කට්ටිය කොටස් වලට බෙදනවා කියමුකෝ. හරිද? එතකොට මෙතන ඉන්නවනේ ඇත්තටම ගොඩාක් හොඳ කට්ටිය. මම වගේ ගොඩාක් හොඳ කට්ටිය ඉන්නවා. හරිද? ඊට පස්සේ ඉන්නවා ටිකක් හොඳයි. අර ගොඩාක් හොඳ අය තරම් හොඳ නැති කට්ටිය. ටිකක් ෂේප් එයාලත් හොඳයි හොඳේ. ඊට පස්සේ ඉන්නවා තව ටිකක් හොඳ අය. දැන් මේ මුලින් කියපු මම ඇතුළු කට්ටියයි ඊට පස්සේ කියපු කට්ටියයි අරනහම තව කට්ටියක් ඉන්නවා. එයාලා ටිකක් වගේ හොඳයි. හොඳටම හොඳ නෑ. හොඳටම හොඳ නෑ. ආයි ඉන්නවා නරක කට්ටියයි. හොඳ නැති. ඒ කියන්නේ ගුණයන් හොඳ නරක බලලා මෙහෙම කොටස් 4කට බෙදලා තියෙනවා. හරියට නිකන් මෙහෙම හිතන්නකෝ. ඔයාලගේ ගමේ ඉන්න මිනිස්සු කොටස් 4කට බෙදන්න කියලා කිව්වොත් ඔයාගේ ගමේ අඳුරන හොඳ කට්ටිය එක පැත්තකට බෙදනවා. හොඳම කට්ටිය තව බෙදනවා. ඊට පස්සේ ටිකක් හොඳ අය ආයි බෙදනවා. නරක කට්ටිය එක ගොඩකට බෙදනවා. අන්න ඒ වගේ මේ මහා බ්‍රහ්මයා මිනිස්සුත් මවලා තියෙන්නේ හැම එයාලගේ හොඳ නරක බලලා. ඒ බව සඳහන් වෙන මූලාශ්‍ර මොකද්ද? භගවත් ගීතාව, තවෝන් ගීතාව. මූලාශ්‍ර මතක තියාගන්න. හරිද? මොකද ඔයාලට ප්‍රශ්න එද්දි ඔයාලා ලියද්දී මේ මූලාශ්‍රත් එක්ක ලියන්නේ හරි ලස්සනයි. දැන් ඉස්සරහට ඔයාලා පුළුවන් නම් මේන්ටේන් කරන්න සූත්‍ර ලියන්න වෙන පොතක්. හරිද? කියන්නේ සූත්‍ර මොකක්ද දැන් හිතන්නකෝ මෙහෙම අස්සලායන සූත්‍රය. අස්සලායන සූත්‍රයේ තියෙන කරුණු මොනවද? ඊට පස්සේ විමර්ශන සූත්‍රය මොනවද තිබුණේ? ඊළඟට පරිනිබ්බාන සූත්‍රය මොනවද තිබුණේ කියලා ලියන්න. දැන් මම කරපු විදිහක් කියන්න ඕන ඔයාලට. මම A-level කරන කාලේ A-level කරන කාලේදී ළමයි A-level කරන එක විතරනේ කරන්නේ වෙන මොකුත් කරන්නේ නැහනේ. හරිද? ජොබ් එකක්වත් කරෙත් නැහැ, ජොබ් කරන්නෙත් නැහැ. ඉස්කෝලේ යනවා, ක්ලාස් යනවා ඔච්චරයි. අපේ කාලේ නම් මම ගියේ ක්ලාස් දෙකකට ගියා ඉරිදයි සෙනසුරාදායි. ඉරිදට පොලිටිකල් ක්ලාස් තිබුණා, සෙනසුරාදාට BC ක්ලාස් තිබුණා. සතියකට පැය දෙකයි අපි ඉගෙන ගත්තේ. දැන් ඔයාලට කරන්න දෙයක් නැති නිසා
මාස් මේ සතියකට පැය 8ක් මාව හම්බෙනවා. ඉස්සර එහෙම නෑ. අපිට සතියට පැය දෙකයි අපේ ගුරුවරු ඉගැන්නුවේ. හරිද? ඒ කියන්නේ අන්තිම කාලෙදි ටිකක් වැඩියෙන් ඉගැන්නුවා. මේ ඒ වුණාට ඉස්සර ඉතින් අපිට ටිකක් ෆ්‍රී තිබුණා. හරිද? පොලිටිකල් ක්ලාස් එකත් ඉතින් එච්චරම තමයි සිංහල ළමයි මං හිතන්නේ මං ක්ලාස් 10කට වගේ යන්න ඇති. හරි ක්ලාස් එකක් මට තිබුණේ නෑ. අන්තිමට බැරිම තැන ගෙදරට ගෙනල්ලා තමයි මම ඉගෙන ගත්තේ. සිංහල වලට. ඒ තරම් අමාරුයි. අමාරුයි කියන්නේ හරියට මට ක්ලාස් එකක් සෙට් වුණේ නැති නිසා. මොකද සිංහල වල කරුණුත් වැඩිනේ. ඉතින් ওই කාලේ අපිට ලොකු විශේෂ වැඩක් නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා නෝට් ලියාගෙන ඇවිල්ලා හවසට කරන්නේ නිදා ගන්න එක නැත්නම් කාටුන් බලන ඒවත් ඉතින් කළා. හරිද? එතකොට මම දවසක් හිතුවා දැන් මේ අපි ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. මේවා ටිකක් තව ටිකක් ස්මාර්ට් විදිහට ඉගෙන ගන්න පුළුවන් නේද? BC වල මේක පටන් ගත්තා මම. හරිද? අපේ සර් දෙන ශ්ලෝක තියෙනනේ ක්ලාස් එකේ ඉස්කෝලේ මැඩම් දෙන ඒවා. ඒවා අරගෙන එකම පොතක මම ලියාගත්තා. කියන්නේ මේ වෙනකන් උගන්ලා තියෙන ඔක්කොම ශ්ලෝක ටික එක පොතක ලියාගත්තා. ඊට පස්සේ ඒ ශ්ලෝකත් එක්ක තේරුමත් ලිව්වා. තේරුමත් එක්ක ඒ ශ්ලෝකේ තිබුණු මූලාශ්‍රයත් ලිව්වා. දැන් මම කියවනේ දැන් චතුර්වර්ණ මාන සෘෂ්ටං ඒ ශ්ලෝකය. එතකොට ඒ ශ්ලෝකයේ තිබුණේ මොකේද? ඒකේ තේරුම මොකද්ද? ඒකේ තිබුණේ තවෝන් ගීතාවයි භගවද් ගීතාවයි. එහෙම ලිව්වා. තව පොතක් මම මේන්ටේන් කරා සූත්‍ර වෙන වෙනම ලියන්න. මොනවාද මංගල සූත්‍රයේ තිබුණු කරුණු? මොනවාද පරාභව සූත්‍රයේ තිබුණු කරුණු? මොනවාද වාසෙට්ට සූත්‍රයේ තිබුණේ? ව්‍යාග්ගපද සූත්‍රයේ තිබුණේ මොනවාද? අන්න එහෙම වෙන වෙනම ලිව්වා. අපිට ඉස්කෝලේ සහ ක්ලාස් එකේ දෙන නෝට්ස්. ඒ ගුරුවරු දෙන ගොඩාක් දක්ෂ ගුරුවරු. මේ එතකොට එයාලා අපිට සෑහෙන හොඳට ඉගැන්නුවා. දෙන්නගෙම ඒව ඇවිල්ලා ওই විදිහට ලියලා තමයි මම පාඩම් කරේ. මොකද නැත්තම් හිතනවා මෙහෙම අස්සලාන සූත්‍ර කොහේ හරි දකින්නවා. කල්පනා කරන දවසතේ කොහෙද ඒක තිබ්බේ? දැන් නම් ඔයාලට අපිට කතා කරලා ඕන වෙලාවක අහන්න පුළුවන්. හැබැයි ඉස්සර අපේ සර්ලට එහෙම අපි වැඩි කතා කරන්නේ චුට්ටක් බයයි වගේ තියෙනවා. මැඩම්ට උනත් කතා කරන්න නම් ආයි ඉස්කෝලේ යනකම් ඉන්න බෑ. එතකොට සමහරට ඉස්කෝලේදී අරව අමතක වෙලා. ඊට වඩා ලේසි ලියලා තිබ්බහම මොකද්ද සූත්‍රය කියන එක අර පොත පෙරලලා බලන එක. පුළුවන් නම් ඒක මේන්ටේන් කරන්න. මං හිතන්නේ දැනටත් ඒක ගෙදර ඇති. BC කියන විෂය මාරම ආසාවෙන් ඉගෙන ගත්තේ ඒකයි. ඔය ඉතින් පොලිටිකල් වලටත් එක එක දේවල් කරලා බැලුවා. සිංහල වලටත් එහෙමයි. ඉස්සර සිංහල වලේ මාර මේ මොකද්ද කවි තිබි මොකද්ද නූතන පද්‍ය පොතේ තියෙන්නේ නූතන පද්‍යෙම දවසකට පද්‍ය පන්ති අනිවාර්යෙන් 4ක් පාඩම් කරනවා මම. හරිද? එතකොට 4 පාඩම් කරන්නේ අපේ නංගිට එන්න කියලා අහගෙන ඉන්න කියලා මම කියනවා. අනික ඒවල පාළි මුකුත් නැහැ ළමයි. හරි ලේසියිනේ. 4ක් පාඩම් කරනවා උදේට. හවසට නංගිට ඒ ටික කටපාඩම් දෙනවා. එහෙම පාඩම් කරේ කවි පන්ති 16ක් වගේ මට මතක විදියට තිබුණේ. ඉතින් මාසයක්වත් යන්නේ නැහනේ. ඉක්මනට ඔක්කොම ටික ඉවර කරා. බැද්දේගම පොත එහෙම ළමයි මම 150ක් 57ක්වත් කියවලා ඇති. වැඩක් නැහැ ඉතින්. ෆෝනුත් නැහැනේ අපිට. ඒවා තමයි කළේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඒවා ඒ විදිහට මම කියන විදිහටම නෙමෙයි ඔයාලට අලුත් අයිඩියාස් ඇතිනේ. කරන්න. හරි. ආයි අපි පාඩමට එමු. ඉතින් මෙන්න මෙහෙම දැන් මම මූලාශ්‍ර කිහිපයක් කිව්වා. පළවෙනි එක තමයි වේද පොත්පත්. වේද පොත්පත්වල තමයි මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් තිබුණේ. ත්‍රිවේදය සහ චතුර්වේදය. ත්‍රිවේදය කිව්වා ඍග්, යජුර්, සාම. චතුර්වේදය කිව්වා ඍග්, යජුර්, සාම, අතරවන්. හරිනේ? 3යි 4යි. අර ත්‍රිවේදය කියන්නේ 3ට චතුර් කියන්නේ 4ට. ඒ වගේම ආයි කිව්ව මූලාශ්‍රයක් තමයි කටෝපනිෂේධය. අර බිත්තර ගෙඩියේ කතන්දරේ තිබෙන මෙහෙම මවලා තියනවා කියලා. දැන් කිව්වා මම මිනිස්සුන්ගේ හොඳ නරක මත කියන්නේ ಗುಣ කර්මයක්. කියන්නේ හොඳ සහ නරක මත මිනිස්සු කොටස් 4කට බෙදලා තිබුණා. ඒ බව සඳහන් වුණා භගවත් ගීතාව නැත්නම් තවෝන් ගීතාව කියන මූලාශ්‍රයේ. හරි. අපි එහෙනම් අධ්‍යයනය කරමු ඉස්සරහට. මේ ලෝකෙම මෙන් පස්සේ තියෙන ටික අනතුරුව ජීව අජීව ප්‍රජාව බිහි කිරීමේදී තිරිසන් සතුන් සිව්පාවුන් මවා මනුෂ්‍ය ප්‍රජාව ගුණයහපත් කිරීමේ අනුපිළිවෙල කුල 4කට මවාලන ලද බව තවුන් ගීතාවේ පහත පරිදි සඳහන් වේ. මේකටම තව නමක් මම කිව්වා භගවත් ගීතාව. ඒකේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. චතුර්වර්ණම් මයං කෘෂ්ටං ගුණ කර්ම විභාගශං. එහෙනම් අපි බලමු දරුවනේ කොහොමද මිනිස්සුන්ගේ හොඳ නරක මත මහා බ්‍රහ්මයාගේ ශරීරයෙන් මේ ජීවීන් බෙදුනේ කියලා. එතකොට අපි මහා බ්‍රහ්මයා කියන කෙනා කවුරුත් දන්නේ නැහැ. හරිද? දැකලා නැහැ. දැන් මේ ළඟදී මට මේ යන්න වුණා මෙහි
හතරගම ළඟදීම කියන්නත් නැහැ. ඉතින් දැන් මාස කිහිපයකට වගේ කලින් ෆැමිලි ට්‍රිප් එකක් විදියට අපි ගියා. එතකොට ගියා එක දේවාලයකට. හරිද? දේවාලයකට කියන්නේ නිකන් අර අපි නිකන් බලන්න යන්නේ මම බෞද්ධ කෙනෙක්. මේ මම එහෙම දේවාල වලට එහෙම මම එහෙම විශේෂයෙන් යන කෙනෙක් නෙවෙයි. يعني ඒවල තියෙන්නේ මොනවද කියලා එහෙම ලොකුට මම දන්නේ නැහැ. සහ මට එච්චර ලොකු අදාළත්වයක් නැති නිසා ඒවල හරි ඒවා ඇත්තේව ඇති. ඒ වුණාට මම නිකන් එදා බලන්න ගියේ. එතකොට මෙන්න මේ කුලේ එදා හම්බුනේ. දැන් මේ පොත පෙරලාදි තමයි මට ඒක මතක් වුනේ. එතකොට මේ කිව්වා මෙතෙන්ට ගිහින් මම පොඩ්ඩක් එයාලා හින්දු අය නිසා එයාලා එක එක පූජාවන් කරනවා. ඔය මහා බ්‍රහ්මයා කියලා ඔයාලා දැකලා ඇති මේ ශිවලිංග පූජාව එහෙම. මේ මොකද මේකේ තියෙන්නේ සර්ව ආගමිකයන් විසින් වන්දනාමාන කරන කඳ සුරිඳු අඩවිය ජෝතිර්ය ලිංග දර්ශනය කියලා තියෙන්නේ. මට එක එක ඒවා කිව්වා හරිද මෙයාලා කියලා දැන් මේකේ තියෙනවා ಭಾರತයේ වඩාත් ප්‍රසිද්ධ හා පැරණි ජෝතිර්ලිංග 12ක දර්ශනය පැතුමෙතුන්ගේ දර්ශනය සඳහා කියලා. එක එක ෆොටෝස් එහෙම එතන තිබුණා. එතකොට මම එතන හිටපු කෙනකින් ඇහුවා දැන් හින්දුනේ. එතකොට අපි ඉගෙන ගන්නෙත් මේ හින්දු ආගමනේ. ඔයාලා දැන් මහා බ්‍රහ්මයා කියන කෙනා කොයි විදිහටද කියන්නේ? එතකොට මේ මහා බ්‍රහ්මයා කියන කෙනා ලෝකෙම වල තියෙන්නේ. එතකොට කොහොමද මැව්වේ? කොයි වගේ දෙයක් කියලා. එතකොට එයාලා කිව්ව දේ තමයි එයාලා මහා බ්‍රහ්මයා කියන දෙවියව හඳුන්වන්නේ ආලෝකයක් විදියට කියලා. ඒ කියන්නේ එළියක්. ආලෝකයක් විදියට හඳුන්වන්නේ කියලා. දැන් මෙතන මේ තියෙන මේ ජෝතිර්ලිංග කියලා මම හිතන්නේ මම දන්නේ නැහැ. හොඳද එතන වෙන දෙයක්ම මැව්වේ නැහැ. අරක තමයි මට ප්‍රශ්නයක් විදියට තිබුණේ. මේ අර ජෝතිෂ්‍යර හඳහම් බලනවා වගේ මිනිසුන්ගේ අනාගතය ගැන මොන හරි කියන එකක් වෙන්න ඇති නේ. එක එක තියෙනවා. හැබැයි එතන හරි ෂෝක් තැන. හරි මේක එක තැන්වල තියෙනවා හඳහන් එහෙම බලා ගන්න ඕනේ කට්ටිය බ්‍රහ්මනාගමේ විදියට යන්නත් පුළුවන්. හරි. හරි. ඉතින් දැනට යාලා හඳුන්වන්නේ මෙහෙම මහා බ්‍රහ්මයා කියන කෙනා ආලෝකයක් විදියට. ඒ කෙසේ නමුත් මේ මහා බ්‍රහ්මයා කියන දෙවියා ලෝකෙ මවලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සුත් මවලා තියෙනවා. දැන් මම මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් පෙන්වන්න යන්න හදන්නේ. ඒකට මේ මහා බ්‍රහ්මයා කියන කෙනා දැන් හඳුන්වන්නේ ආලෝකයක් විදියට. අපි මෙතන නිකන් රූපයක් හදාගෙන තියෙනවා. මේක මම ජෙනරේට් කරපු ෆොටෝ එකක්. එතකොට මේ ඇත්තටම මේ වගේ නෙවෙයි මහා බ්‍රහ්මයා කියන එක තමයි මට කියන්න අවශ්‍ය. නිකමට හිතන්න මේ ඉන්නේ මහා බ්‍රහ්මයා. හරිද? මේ මහා බ්‍රහ්මයා කියන දෙවියාගේ මං කිව්වනේ එයා මිනිස්සු මවලා තියනවා කියලා. හොඳ නරකමද? ස්ථාන 4ක් යොදාගෙන තියෙනවා දරුවනේ. මෙයා ඒ විදිහට මවන්න. හරිද? පළවෙනිම ස්ථානය තමයි අපි රතු පාට ගන්නනේ. මුඛය කට. අනෙකුත් ස්ථානය තමා දෙවුර හිස්. ඕ අපි කියන්නේ මොනවාද shoulders කියලා කියනවා නේ ඉංග්‍රීසි වලින් මෙන්න මේ දෙවුර හිස්. ඊළඟට දෙකලවා. දෙකලවා ඊළඟට දෙපතුල්. හරිද? මෙන්න මේ කියන ස්ථාන හතරෙන් තමයි මිනිස්සු මැවලා තියෙන්නේ. හොඳට ඔලුවට ගන්න. මුඛය, කට, දෙවුර හිස්, දෙකලවා, දෙපතුල්. මුඛය, දෙවුර හිස්, දෙකලවා, දෙපතුල්. එහෙනම් අපි බලමු ඒ විදිහට ස්ථාන හතරක් යොදාගෙන මවපු මිනිස්සු කවුද? ඒ මිනිස්සු හැඳින්වුවේ මොන නමින්ද කියලා. මහා බ්‍රහ්මයාගේ මුඛයේ උඩින්ම මැවිලා තියෙනවා දරුවනේ බ්‍රහ්මන නමින් හඳුන්වන මිනිස්සු කොට්ටාසේ. මම කිව්වේ අර කට්ටියක් පොළොව බලා ගන්නවා කියලා මේ මහා බ්‍රහ්මයා හසීදි පොළොව බලා ගන්න කට්ටියක් ඉන්නවා කියලා. ඒ තමයි මෙන්න මේ කියපු බ්‍රහ්මන කට්ටිය. මේ බ්‍රහ්මන කියන කට්ටියගේ ඔක්කොම පූජකයෝ විදිහට කටයුතු කළේ නැහැ. පිරිසක් කටයුතු කළා. ඒ වගේම මහා බ්‍රහ්මයා කියන කෙනා හසීද්දී පොළොවේ කටයුතු කළේ මේ බ්‍රහ්මන වංශිකයින් නිසා අපි යාළම හඳුන්වනවා දරුවනේ බූසුරයින් කියලා. කියන්නේ පොළොවේ දෙවිවරු විදිහට තමයි හඳුන්වන්නේ. ඊළඟට දෙවුර හිස් වලින් ඉපදුණු කට්ටිය අපි හඳුන්වනවා ශාස්ත්‍රීයන් කියලා. ශාස්ත්‍රීය දෙවුර හිස්. එයාලා තමයි දෙවනියට හොඳ කට්ටිය. ඊළඟට දෙකලවා වලින් ඉපදුණු කට්ටිය අපි හඳුන්වනවා වෛශ්‍යයන් කියලා. එතකොට එයාලා තමයි ඊට වඩා හොඳ කට්ටිය. එතකොට මෙතෙන් එනකම් මම තුන් ගොල්ලක් ගැන කතා කළා. බ්‍රහ්මන, ශාස්ත්‍රීය, වෛශ්‍ය. එතකොට මෙන්න මේ කියන තුන් ගොල්ලම දරුවනේ මේ සමාජයේ හඳුන්වලා තියෙන්නේ ආර්යයන් විදිහට. ආර්ය කියලා කියන්නේ උසස් කියන අර්ථය. ආර්යයන් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ
මෙයාලා හොඳ අය ඒ සමාජයේ පිළිගත් අය. මේ කියන මිනිස්සුන්ට ඒ සමාජයේ හොඳ නිදහසක් තිබිලා තියෙනවා ඉගෙන ගන්නද, රැකියා කරන්නද ඕනෙම දෙයකට. ඒ වගේම දෙපතුල් වලින් දැන් අපි කකුල් කියලා කියන්නේ පහළම ස්ථානයක් විදිහට හඳුන්වන්නේ. අර බීම වැටිච්ච කෑමක් කන්නේ නැහැ, කකුල් වලට පෑගිච්ච දෙයක් පාවිච්චි කරන්න කැමති නැහැ. කියන්නේ පහළම ස්ථානයක් විදිහට හඳුන්වන්නේ. ඒ වගේ තමයි මහා බ්‍රහ්මයාගේ ශරීරයෙන් පහළින් ඉපදුණු කට්ටිය තමයි ශූද්‍ර කියලා කියන්නේ. අර තුන් ගොල්ලටම පොදුවේ අපි හඳුන්වද්දී ආර්යයන් කියලා මේ පහළම කුලේ කට්ටිය අපි හඳුන්වනවා අනාර්යයන් කියලා. හරිද? උඩ කට්ටිය උඩ තුන් ගොල්ල අපි හඳුන්වනවා ආර්යයන් කියලා. මේ පහළ ඉන්න මහා බ්‍රහ්මයාගේ ශරීරයේ පහළින්ම ඉපදුණු කට්ටියව අපි හඳුන්වනවා දරුවනේ ශූද්‍ර කියලා. ඔන්න ආයි අපි වර්ණ හතර බලමු. බ්‍රහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. බ්‍රහ්මණ කිව්වා මුඛයේ, දෙවුර හිස් වලින් ශාස්ත්‍රීයයන් කියලා කිව්වා. ඊළඟට වෛශ්‍යයන් කියලා කිව්වා දෙකලවා වලින්. ශූද්‍රයන් කියලා කිව්වා දෙපතුල් වලින්. එතකොට මෙන්න මේ විදිහට තමයි මිනිස්සු බෙදිලා තියෙන්නේ. මිනිස්සු බෙදිලා ඉපදිලා තියෙන්නේ. මේ බව සඳහන් වෙන තව මූලාශ්‍රයක් තියෙනවා. අපි ඒකට කියනවා ඍග්වේදයේ දසවන මණ්ඩලයේ 90 වන පුරුෂ සූත්‍රය. එතකොට ඒකේ තිබුණේ මෙන්න මේ විදිහට. හරිද? ආයි පොඩ මූලාශ්‍ර මම කියන්න අවශ්‍ය ළමයි ලියා ගන්න. ඍග්වේදයේ දසවන මණ්ඩලයේ 90 වන පුරුෂ සූත්‍රය. බ්‍රහ්මණයස්ස මුකමාසී බාහු රාජන්‍යං කෘතා උරු තදස්ස යද්වෛශ්‍ය පද්භායම් ශුද්‍රෝ අජායත. බ්‍රහ්මණ වංශිකයින් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්ද දෙබාහු වලින් ශාස්ත්‍රීයන්ද ඊළඟට කලවා වලින් වෛශ්‍ය වර්ණයද ඊළඟට පහළින්ම ඉපදිලා තියෙනවා දෙපතුල් වලින් ශුද්‍ර කියන වර්ණය. ඉතින් වෙන මේ විදිහට තමයි දරුවනේ කුලයන් හතර නැත්නම් අපි කියනවා මිනිස්සු කොට්ටාසයන් හතරකට බෙදිලා මහා බ්‍රහ්මයාගේ ශරීරයෙන් ඉපදිලා තියෙන්නේ. එතකොට මේ විදිහට ලෝකෙම ඇව්වා, ඊට පස්සේ ගස්වැල් සතා සිව්පව මැව්වා, ඊට පස්සේ මිනිස්සු මැව්වා. මිනිස්සු මවද්දි නිකන් නෙවෙයි, එලගේ හොඳ නරක මත කොටස් හතරකට බෙදලා තියෙනවා. බ්‍රහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. එහෙම. එතකොට මෙයාලගේ බ්‍රහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කට්ටිය අපි හඳුන්වන ආර්යයන් විදිහට. ඒ කියන්නේ උසස් වංශිකයි. ඒ වගේම එකම වර්ණය තමයි පහළ විදිහට හඳුන්වපු ශූද්‍ර කට්ටිය. එතකොට මෙහෙම මේ ශූද්‍රයින්ට සමාජයේ ගොඩක් අසාධාරණකම් වෙලා තියෙනවා. අපි ඉස්සරහට ඒ දේවල් කතා කරමු. ඒ වගේම ප්‍රධාන තුන්ගොල්ල හඳුන්වනවා ආර්යයන්, ශූද්‍රය, අනාර්යයන්. ඒතර ඔන්න ඔය විදිහට තමයි මිනිස්සු බෙදලා තිබුණේ. මූලාශ්‍ර ටික මම ආයි වතාවක් කියනම් මතක තියාගන්න. හරිද? බ්‍රහ්මණ ඉගැන්වීම් පොදුවේ තිබුණේ චතුර්වේද සහ ත්‍රිග්වේදයේ. ත්‍රිවේදයේ සහ චතුර්වේදයේ ඒ කියන්නේ වේද ග්‍රන්ථවල. ඊළඟට ලෝකෙමව කියලා සඳහන් වුණා කඨෝපනිෂේදයේ. මිනිස්සුන්ගේ හොඳ නරක මත මිනිස්සු වර්ග කළා මැව්වා කියලා තිබුණා තවෝන් ගීතාව නැත්නම් භගවත් ගීතාවේ. ඊළඟට මිනිස්සු කොට්ටාස 4 මහා බ්‍රහ්මයාගේ ශරීරයේ ස්ථාන 4කින් මැව්වා කියලා තිබුණා ඍග්වේදයේ දසවන මණ්ඩලයේ 90 වන පුරුෂ සූත්‍රයේ. හරි. මෙතෙන්ට එනකන් කියපු ටික තේරුණාද? මොන හරි ගැටලු තියෙනවද? තේරුණ ළමයි තුස? අද ඉන්නවද මතීෂ එහෙම? තරින්නේ ඉන්නවද? අනජ්මි ඉන්නවා, තරින්දි ඉන්නවා. කෙල්ලම විතරද ඉන්නේ? අසුපුන් ඉන්නවා මං හිතන්නේ පිරිමි ළමෙක්නේ. අනුත්තරා. රවින්දි ඉන්නවා. ඉරුෂිමා හිම ඉන්නවද? චතුනි ඉන්නවා. චතුනි දැන් සනීපයිද ඔයාට? එදා ඔයා ක්ලාස් එකට ඇවිල්ලා මට කියන්න බැරි වුණානේ චතුනි ගැන. හරි. මං හිතන්නේ ගැටලුවක් නැතුව ඇති කියලා. එහෙනම් අපි ඉස්සරහට බලමු. මේ ටික උගන්වලා මම ඔයාලට වතුර ටිකක් බීලා ඉන්න දෙන්නම් ඈ. හරි අපි යමු. හරි මෙන්න මෙහෙම මහා බ්‍රහ්මයාගේ ශරීරයේ ස්ථාන 4කින් මැවුණා කියලා අපි කිව්වනේ. ඉස්සලම මුඛය අපි ගත්තා. ඊට පස්සේ දෙවුර හිස් ගත්තා. ඒ කියන්නේ දෙවුර හිස් වලින් ඉපදුනා ශාස්ත්‍රීය කට්ටිය. ඊට පස්සේ දෙකලවා වලින් ඉපදුනා මේ වෛශ්‍ය වර්ණිකයින් පහළින්ම දෙපතුල් වලින් ඉපදුනා කියලා කිව්වා ශුද්‍ර වංශිකයින්. මෙන්න මේ විදිහට.
හරි. ඉතින් මෙන්න මෙහෙම මහා බ්‍රහ්මයා ලෝකේ සහ ජීව ප්‍රජාව මවලා තියෙනවනේ. අපි පොඩ්ඩක් මහා බ්‍රහ්මයාගේ අසහාය බලය පිළිබඳව මෙහෙම කතා කරමු. ඒ අනුව ඊටා පැහැදිලිව අපට අනාවරණය වන්නේ මහා බ්‍රහ්මයා විශ්ව මාපක දෙවියන් ලෙස බ්‍රහ්මන ඉගැන්වීම් තුල සඳහන් වන බවයි. අවසාන වශයෙන් ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ පැවති මෙම ඊශ්වර නිර්මාණවාදී ආකල්ප පිළිබඳ බ්‍රහ්මජාල සූත්‍රයේ මෙසේ සඳහන් වේ. ඔන්න තව මූලාශ්‍රයක් හම්බුණා බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් නම් මෙන්න මෙහෙම. මේ උද්ෘතයේ සමහර තැන්වල දිගටක් තියෙනවා දරුවනේ. මම බ්‍රහ්ම වෙමි, මවන්නා වෙමි, ඉපදුනා වුන්ගේද, උපන්නා වුන්ගේද, පියා වෙමි, කතෘ වෙමි. ඉතින් ඔය තමයි බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන උද්ෘතය. ඔයාලා මේවා පාඩම් කරන්න ඕන. එතකොට මේක කියන්නේ මම තමයි බ්‍රහ්ම, මම තමයි මේ ලෝකේ මවන කෙනා. ඉතින් මේ වෙනකන් ඉපදිලා ඉන්න අයගේ, ඒ වගේම ඉපදෙන්න ඉන්න අයගේ පවා තාත්තා තමයි මම. මම තමයි කතෘ. පොතක අර පොත ලියන කෙනාට අපි කියන්නේ කතෘ කියලා. ඒ වගේ තමයි මේ ලෝකේ ලියපු, මේ මිනිස්සු ලියපු පුද්ගලයා කතෘ තමයි මම. මවපු කෙනා මම කියලා තමයි එයාගේ අසහායත්වය එතන කියන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා සමස්තයක් ලෙස මෙම විග්‍රහය අවසානයේ අපට ඊටාම හොඳින් පැහැදිලි වන්නේ චතුර්වර්ණයේ ප්‍රභවය, ලෝකයේ ප්‍රභවය, දිව්‍යමය ප්‍රභවයක් ලෙස බ්‍රහ්මන දහමේ විග්‍රහ වන බවයි. ඒක මං කියලා දෙන්නම්. දැන් අපි දන්නවා කියන්නේ මං හිතන්නේ ඔක්කොම බෞද්ධ වෙන්න ඇති. බෞද්ධ නොවුනත් අපි දන්නවනේ අපි කොහොමද මිනිස්සු උපදින්නේ කියලා. අපි උපදින්නේ අම්මගෙන්නේ නේ. අම්මගේ බණ්ඩි ගෙඩියේ ඉඳලා තමයි අපි එළියට එන්නේ දරුවනේ. එතකොට හැබැයි මෙයාලා මේ කියන්නේ කොහොමද මිනිස්සු නිකන් දිව්‍යමය ප්‍රභවයකින්. කියන්නේ මැවුනා කියලානේ. මේ වගේ දෙයක් අපි ඇත්තටම පිළිගන්නේ නැහැ. බ්‍රාහ්මණ ඉගැන්වීම් වල තියෙන්නේ හැබැයි මෙන්න මේ විදිහට අපි ඉතින් ටිකක් ඉගෙන ගන්නවා අපේ විෂයට අවශ්‍ය නිසා. එතකොට දිව්‍යමය ප්‍රභවයක් විදිහට තමයි සිද්ධ වුණා කියලා කියන්නේ. ඉතින් පොදුවේ මෙහෙම ලෝකෙ මැවුනා කියලා, මිනිස්සු මැවුනා කියලා, ඊට පස්සේ මැව්වා කියලා සඳහන් වෙන ඉගැන්වීම අපි කියනවා ඊශ්වර නිර්මාණවාදය. ලෝකය සහ ජීව ප්‍රජාව මැව්වා කියන සංකල්පය තමයි ඊශ්වර නිර්මාණවාදය. ඊශ්වර කියලා කිව්වර මහා බ්‍රහ්මයා කියන දෙවියටමයි. එයා මැව්වා කියන සංකල්පය නිසා තමයි ඊශ්වර නිර්මාණවාදී වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතනින් ටිකක් ඉස්සරහට ගින් තව දෙයක් මම කියලා දෙන්නම්. මෙතන කිව්වනේ මිනිස්සුන්ගේ කතන්දරයක්. නේ මිනිස්සු කොට්ටාස හතරකට මැව්වා කියලා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. මෙන්න මේ මිනිස්සු කොට්ටාස හතර දරුවනේ හඳුන්වන්නේ වර්ණ ධර්ම කියලා. හරිද? අපි දන්නවා වර්ණ කියලා කියන්නේ පාටට. හරිද? එතකොට මේක කොහොම මෙතෙන්ට සමාන වෙලා තියෙන්නේ කියලා ඔයාලා කල්පනා කරන්න. මේ සමාජයේ බ්‍රාහ්මණ කට්ටිය ළමයි ගොඩක් සුදු අය. වර්ණයෙන් ටිකක් වැඩි කට්ටිය. ඔය ශුද්‍ර වගේ කට්ටිය වර්ණයෙන් අඩුයි කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් එතකොට කියන මේ වර්ණ ભેදය නිසා සමාජයට වර්ණ ධර්ම කියන නම ලැබුණා වෙන්න පුළුවන් කියලා. ඒත් පොදුවේ අපි මෙතනදී හඳුන ගන්න දේ තමයි වර්ණ ධර්ම නමින් හඳුන්වන්නේ කුල හතරට. ඔයාලා අර පටුනේ තිබුණ අපේ වර්ණ ධර්ම කියලා සංකල්පයක්. අද එතකොට අපි ඉගෙන ගත්තා හැඳින්වීම සහ වර්ණ ධර්ම. කොතනක හරි ආවොත් එහෙම වර්ණ ධර්ම නම් කරන්න කියලා. ওই බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මේ කුල හතර ඔයාලා නම් කරාම ප්‍රමාණව. හරි. ඔයාලට වතුර බොන්න ඕනද? වතුර බොන්න වෙලාවක් ඕනේ කියන ළමයි අත උස්සන්න. චතුරි නම් අත උස්සගෙනම ඉන්නේ. අනිත් ළමයි? අනුත්තර බෝ බොන්න ඕනේද වෙලාවක්? එපා දෙනම් මන් දිගටම උගන්නන්නද? ළමයි බලන්න ඉතින් BC වලට තියෙන ආසාව වතුර ටිකක්වත් බොන්න නැතුව ඉගෙන ගන්න තරන්නේ. පැයක් විතර ඔයාලා මෙහෙමමනේ. ඔයාලා නම් බොනවා ඇති ඉතින්. මට තමයි බොන්න වෙලාවක් නැත්තේ. හරි. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන ආයේ මෙන්න මේ ටික. ඒ වුණාට ලියු වෙන්න එපා. තව දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. ඒ තමයි දැන් ඔයාලට ගාත පාඩම් කරන ගැටලු වෙනවා. හරිද? දැන් අදම දකින්න තියෙන ශ්ලෝක කීපයක්ම තිබුණා. උද්ෘත තිබුණා. එක එක මූලාශ්‍ර තිබුණා. මේවා පාඩම් කරන්නේ කොහොමද? හරිද? මම දන්නේ ඔයාලට කරුණු විදිහට සිංහලෙන් තියෙනව පාඩම් කරන එක ප්‍රශ්නයක් නෑනේ. හැබැයි ඔය පාලි වලින් තියෙනවනේ පාඩම් කරන්න ගියාම එපා වෙන්නේ ළමයි. ඕකට විසඳුමක් තියෙනවා. හරිද?
මේක මම මගේ පන්ති ළමයිට නම් ඕනේ තරම් කියලා දීලා තියෙනවා. මේ අලුත් ළමයිට කියලා දෙන එක. පරණ ළමයි අහන්න නැතුව හිටියත් කමක් නැහැ. දරුවනේ සාමාන්‍යයෙන් අපේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ චුට්ටක් ඉන්න වතුර ටිකක් බීලා ඉන්නම්. හරි. මොලේ ක්‍රියාත්මක වෙන විදිහ ගැන මම කියලා දුන්නේ. කියලා දෙන ගමන් ඉන්නේ. හැම වෙලේම ළමයි අපිට අලුත් දෙයක් ඉගෙන ගත්තාම ඒක අමතක වෙනවා. හරිද? අපේ මොලේ හැටි ඒක. ඒ කියන්නේ දැන් අද ඔයා හිතන්නකො මෙහෙම ඔයා කොහේ හරි ගිහින් ආවා කියලා. එක්ක ක්ලාස් එකට කලින් ඉස්කෝලේ හරි ක්ලාස් හරි ගිහින් ඔයා එන්න ඇතිනේ. හරිද? එනකොට ඔයාට ඒ පාරේ හම්බෙච්ච ඔක්කොම මිනිස්සු මතකයිද? නෑනේ. පාරේ හම්බුනේ කවුද? ඒ මිනිස්සු ඇඳගෙන හිටියේ මොකක්ද? ඔළුවේ තොප්පියක් දාගෙනද හිටියේ? කොණ්ඩේ කොච්චරක් දිගද? ඕවා මතක හිටින්නේ නෑ දරුවනේ. අඩුම තරමේ ඔයා දැන් සමහරට අද ඉස්කෝලේ හරි ක්ලාස් හරි ගියා නම් මොකද්ද ඔයාලගේ ටීචර් අඳන් හිටියේ කියන එකවත් අඩුම තරමේ මතක නැහැ. ඒ කියන්නේ අපිට දකින ඇහෙන හැමදේම මතක තියාගන්න මොලේ කටයුතු කරන්නේ නැහැ. මොලේ කටයුතු කරන්නේ දරුවනේ අපිට අවශ්‍යම දේවල් මතක තියාගන්න විතරයි. හරිද? ඒ කියන්නේ දකින, පෙනෙන, නොපෙනෙන ඔක්කොම අපිට මතක තියාගන්න ගියොත් එහෙම අපිට දේවල් වැඩිනේ ඔළුවේ. අවශ්‍ය දේවලුත් අමාරු එතකොට මතකට නගා ගන්න. ඒ නිසා තමයි මොලේ අපිට අවශ්‍ය දේවල්ම විතරක් හැම වෙලෙම මතක තියාගන්න හදන්නේ. ඒක තමයි ඔයාලා සමහර විට ඉගෙන ගන්න දේවල්. සමහර විට නෙවෙයි. ඉතින් මේක වෙන දෙයක්. ඉගෙන ගන්න දේවල් ළමයි ඉක්මනට අමතක වෙනවා. නේ? සමහර විට කියන වචනේ දැන් කීපාරක් කිව්වා. ගොඩක් වෙලාවට. හරිද? අද මම මේ කියලා දෙන දේත් ඔයාලට හෙට වෙදී අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මොලේ හිතනවා අද මේ ඉගෙන ගත්ත ඒවා සමහරවිට මෙයාට ඕන ඒවා නෙවෙයි වෙන්න ඇති කියලා. හරිද? ඒකට අපි මොකක්ද එහෙනම් කරන්න ඕනේද? අපි මොලේට කියන්න ඕන නෑ මම මේ ඉගෙන ගත්ත දේවල් මගේ මොලේ තියෙන්න ඕනේ අඩුම තරමේ එක්සෑම් එකට යනකම් ගන්න. ඊට පස්සේ අමතක කරත් කමක් නෑ කියන එක මොලේට අපි මතක් කරලා දීලා තියන්න බෑ. දැන් අද ඉගෙන ගත්ත එක හෙට වෙදී අමතකයි නම් අපරාධනේ අද ක්ලාස් එකට ආවේ. එන්නේ නැතුව මේ වෙලාවේ නිදා ගන්න තිබ්බනේ. ඔයාට. හා? ඊට වඩා හොඳයිනේ අද අපි මේ ඉගෙන ගත්ත දේ එක්සෑම් එකට යනකම් මතක තියාගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නේ අන්න ඒ විදිහ ගැන. ඉතින් මේ ටෙක්නික් එක තමා දරුවනේ අද ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් පැය 24ක් යන්න කලින් ආයි හෙටත් බලන්න. හරිද? සරලව මෙහෙම කියන්නම්. අද ඔයා 4නේ දැන් මේ දේවල් ඉගෙන ගත්තේ 4 ක්ලාස් එකට ගිහලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් හෙට හවස් 7 වෙන්න කලින් මේ දේවල් බලන්න. හෙට හවස් 6ට විතර මම මේ උගන්වපු ටික බලනවා. දැන් ක්ලාස් එකේ වෙලා ඔයාලට පොඩි ෂෝට් නෝට් එකකුත් දෙනවනේ. හවස් 6ට විතර බලනවා. හරිද? ඊට පස්සේ අනිද්දාත් බලන්න. අනිද්දාත් පැය 24ක් යන්න කලින් ඔන්න හවස 5ට විතර බලනවා. ඉන් අනිද්දාත් හවස 4ට විතර බලනවා. මෙහෙම පැය 24ක් යන්න කලින් සතියක් සති දෙකක් උපරිම බලන්න. හරිද? ඉගෙන ගත දේ බලන්න. හෙට බලද්දි ඔයාලට ටිකක් පැයක් විතර අරගෙන සමහර විට බලන්න තියෙයි. එච්චර වෙන්නේ නැහැ ඇත්තටම. ඊට පස්සේ අනිද්දා බලද්දි ඔයාලට පැයක් කලින් දවසේ ගියා නම් පැය භාගයක් වෙයි. අන්තිම දවස් වලට යද්දි විනාඩි 15ක් විනාඩි 10ක් වගේ යද්දි අර බලපු ටික බැලුවම මතකයි. ඒ වගේ මේ ආයි මොකද්ද මේ මම බැලුවේ මොකද්ද මේ පාඩම් කරේ කියලා හිතන එක පොඩි නෝට්බුක් එකක් තියාගෙන ලියන්න. මොනවාද ආදී ඉගෙන ගත්තා සමාජ ප්‍රභවය ගැන. බ්‍රාහ්මණ ඉගැන්වීම් වල තිබුණා. ඒකේ හිටපු දෙවියා තමයි මහා බ්‍රහ්මයා. එයා ගොඩක් නම් වලින් හැදින්නුවා. ඒ වගේම එයා ඊශ්වර කිව්වා, සර්වතෝභද්‍ර, සර්වව්‍යාපී, විශ්වකර්තෘ ගොඩක් නම් වලින් හැදෙනවා. ඒ වගේම ආයි මූලාශ්‍ර ටික. මොනවාද අපි ඉස්සෙල්ලම ඉගෙන ගත්තා? ත්‍රිවේදය, චතුර්වේදය. ඊට පස්සේ කඨෝපනිෂේදය, බිත්තරේ කතන්දරේ. ඊට පස්සේ තවෝන් ගීතාවේ, භගවත් ගීතාව, ඍග්වේදයේ දසවන මණ්ඩලය අනුවන පුරුෂ සූත්‍රය. ඊට පස්සේ අවසානයේදී මම බැලුවා බ්‍රහ්මජාල සූත්‍රය. ඉතින් ඒව ටික පිළිවෙලට ඔලියන්න. මේවා තමයි ඉගෙන ගත්තේ කියලා. මම චුට්ටක් අනිත් පැත්ත හැරෙයි ඈ. ක්ලාස් කරද්දි කෝල්ලාවම මම තමයි. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා පැය 24ක් යන්න කලින් හැම දවසකම ක්ලාස් කරන ටයිම් එකට ළමයි කෝල් ආවහම ඔහොම හැරෙනවා. තව පාරක් කෝල් කරොත් මම එයා බ්ලොක් කරලා ඇවිල්ලා ඔයාලට ක්ලාස් එක කරන්න. හරි. හරි එයා බ්ලොක් කරන්න ඕනේ කෙනෙක් එහෙනම්. මම ඉන්න පොඩ්ඩක් ඒ අදාළ පුද්ගලයාම බ්ලොක් කරලා දෙන්න. හරි. නැත්තම් අපිට ඩිස්ටර්බ් නේ. ඉතින් මෙන්න මෙහෙම පැය 24ක් යන්න කලින්
ඔයාලා හැම දවසකම බලන්න දරුවනේ. එහෙම බලද්දි ඔයාලට මතක තියාගන්න කාලයකදී මොලේ හිතනවා මෙයා හැමදාම මේක බැලුවා කියලා කියන්නේ මතක තියාගන්න ඕන දෙයක් වෙන්නේ නැති කියලා හිතලා මතක තියාගන්න. ආය අනිත් දේ තමයි තව අලුත් විදිහක් ඔය අපිට මතක හිටින්නේ නැති ගාථා ශ්ලෝක වගේ පාඩම් කරන්න ලේසිම විදිහ තමයි මේ. අපේ මොලේ සාමාන්‍යයෙන් දරුවනේ ක්‍රියාත්මක වෙන්නේ වැඩි දේවල් මතක තියාගන්නේ අපේ ඇල්ෆා සිග්නල් එක පිටපෙද්දි. සමහරට ඔයාලා අහලත් ඇති ඔය මොලෙන් පිට වෙනවා කියලා විවිධ තරංග. බීටා, ඇල්ෆා, ඊට පස්සේ ඩෙල්ටා ඔහොම ගොඩක් තියෙනවා. ගැමා එක එක කිරණ වර්ග. සිග්නල්, බ්‍රේන් සිග්නල්ස් කියලා කියනවා අපි. ඉතින් මෙන්න මේ විදිහට බ්‍රේන් සිග්නල්ස් වලදී අපේ යටිසිත සහ උඩුසිත කියලා දෙකක් තියෙනවනේ. ඔයාලා අහලත් ඇති සමහර විට. අපේ මතකේ තියෙන මේ යටිසිතේ කියන එකයි. හරිද? අර අපි හීන එහෙම දකින්න මේ යටිසිතේ දේවල්නේ. මේ යටිසිත. උඩුසිතේ තියෙන සාමාන්‍ය මේ වෙලාවේ තියෙන මතකේ. මම මේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. මම මේ වෙලාවේ ක්ලාස් එකක් කරන ගමන් ඉන්නේ. අර සාමාන්‍ය මතකේ තියෙන්නේ මේ උඩුසිතේ අර මම ඉස්සල වාලි කියලා දුන්නු ගාථා හැම ඔක්කොම යටිසිතේ තැන්පත් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මේක කිව්වම හොඳයි කියලා තමයි උඩුසිතට දාලා මම ඔයාලට කියන්නේ. අන්න ඒ වගේ මේ දෙක ටිකක් ඈත් වෙලා තමයි තියෙන්නේ. උඩුසිතයි යටිසිතයි. මේ සාමාන්‍ය වෙලාවේදී අපෙන් පිට වෙන්නේ බීටා කියන සිග්නල් එක. එතකොට අපි උඩුසිතයි යටිසිතයි අතර ටිකක් සම්බන්ධය තියෙනවා. හැබැයි ලොකු සම්බන්ධයක් නැහැ. හැබැයි මේ සම්බන්ධය ගොඩාක් ලං වෙන වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ උඩුසිතයි යටිසිතයි එකට ළඟා වෙන අවස්ථාවක් තියෙන දරුවනේ ඇල්ෆා කියන සිග්නල් එක පිට වෙන වෙලාවේදී. එතකොට මේ කියන සිග්නල් එක පිට වෙන වෙලාවදී තමයි අපි දේවල් ඔලුවට දාගන්න ඕන. ඒ කියන්නේ අපේ වැඩියෙන් මේ දෙක කියන්නේ උඩුසිතයි යටිසිතයි ලං වෙලා තියෙන වෙලාවේ අපිට පාඩම් කරපු දේවල් යටිසිතේ තැම්පත් කරගන්න ලේසි. ඉතින් මේ ඇල්ෆා සිග්නල් පිට වෙන්නේ හැබැයි අපි නිදාගත්තාම. ඉතින් නිදාගත්තාම කොහොමද පාඩම් කරන්නේ නේ? ඒක තමයි අර නිදාගත්තාම ළමයි අපිට හීන එහෙම පේන්නේ. යටි හිතේ තියෙනවනේ. කියන්නේ යටිසිතත් උඩුසිතත් ගොඩාක් ළඟ නිසා. අපි කියන එකට උඩුසිත නිද්‍රාගත වෙලා යටිසිත අවදි වෙන නිසා තමයි හීන පේන්නේ කියලා. ඉතින් මෙහෙම අර හීන පේන වෙලාව තමයි ළමයි ඇත්තටම පාඩම් කරන්නත් හොඳ වෙලාව. කියන්නේ යටිසිතේ දේවල් තැම්පත් කරන්නත් හොඳ වෙලාව. හැබැයි ඉතින් නිදාගෙන නම් ළමයි අපිට බෑනේ පාඩම් කරන්න. ඒ නිසා සාමාන්‍යයෙන් අපි නිදාගන්න යන්න කලින් සහ නිදාගෙන ඇහැරිලා තප්පර 180ක් අපි ඒකට කියන විනාඩි 3ක කාලයක් ඇතුළත අපිට පුළුවන් නම් දෙයක් පාඩම් කරන්න ඔලුවට දාගන්න ඇල්ෆා සිග්නල් එක නිසා අර යටිසිත සහ උඩුසිත යම් තාක් දුරකට හෝ ගොඩාක් ලං වෙලා තියෙන වෙලාවක් මේකේ. ඒ නිසා ඔයාලට පුළුවන් නම් නිදාගෙන ඇහැරිලා පළවෙනි විනාඩි 3 ඇතුළත තප්පර 180 ඇතුළත අමාරු දේවල් පාඩම් කරන්න ගන්න. දැන් අද අපි කතා කරපු ශ්ලෝක ටික තියෙන්නේ. පුළුවන් නම් නැගිටපු ගමන් පොතක් තියාගන්න ඇඳේ. නැගිට ගමන් ෆෝන් එක ඔබන එක නෙවෙයි කරන්න ඕන. ඉක්මනට අර ටික කටපාඩම් කරා. මුළු පුළුවන් විනාඩි 5ක් විතර එක දිගට මේ ටික කටපාඩම් කරගෙන ගියා. ඊට පස්සේ ආයෙ රෑ නිදාගන්න යන්න කලින් ඒ ගාතාවල තේරුම් ටික බැලුවා. ඒ කියන්නේ කොහොමද නිදාගෙන හැරිච්ච වෙලාව තමයි වැඩියෙන් සාර්ථකම. නිින්ද යන වෙලාව ගැන අපිට ලොකු අවබෝධයක් නැහැනේ. ඉතින් පුළුවන් නම් ඔන්න ඔය වගේ මොලේ තියෙන දේවල් වලින් වැඩක් ගන්න. ඒ වගේම ඔයාලා හිතන්න එපා මේ මොලේට මෙච්චර දේවල් දාගන්න අමාරුයි කියලා. අපේ මොලෙන් ළමයි අපි වැඩ ගන්නේ නැහැ 100%. අපි දශම ගාණක් තමයි මේ වැඩ අරගෙන මෙච්චර තැනකත් අපි ඉන්නේ. ඉතින් පුළුවන් නම් මේ මොලේ ටිකක් මහන්සි කරවලා වද දීලා මතක තියාගන්න. හිතන්න එපා මේ මොලේ කියලා කියන්නේ මේ වගේ බොටල් එකක් නම් අපි මෙච්චරක්වත් පුරවගෙන නැහැ. අපි හරීම මේ අඩිය තමයි අපි තාම දේවල් කියන්නේ අපේ මතකේ තියෙන්නේ. මතකේ සහ අපි වැඩ ගන්නේ මේ අඩියේම කොටසින් මේ තරම් හිසිඩක් ඉතුරු වෙලා තියෙනවා. කොයි වෙලාවෙත් හිතන්න බෑ මේ මොළයට දේවල් දාගන්න එක හරීම බර වැඩිනේ කියලා. නැහැ අපිට ලොකු කැපැසිටි එකක් තියෙනවා. ඒකේ ප්‍රයෝජනෙ ගන්න. අපරාධනේ ෆෝන් එකේ අර ඕනේ තරම් ඉඩ තියෙද්දි අපි ෆොටෝස් දාගෙන ඉන්නා වගේ තමයි මොළේට තව දේවල් දාලා පොඩ මොළේ පුරවලා තියාගන්න අවශ්‍ය දේවල් දාගන්න අනවශ්‍ය දේවල් නෙවෙයි. හරි. ඉතින් ඔය ටික තමයි මට අද ඔයාලට කියන්න තියෙන්නේ. අපි තව පාරක් ඉගෙන ගත්ත ටික බලනවා. ඒ වගේම ඊළඟ දවසේ ටයිම් ටේබල් එකකට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මම ක්ලාස් එකේදී කියලා දෙනවා. ඒ නිසා එදාට ක්ලාස් එකට එන්න මම ආයි පාරක් පොඩ්ඩක් අපි අද බලපු ටික මතක් කරගෙන එන්න. හරි. අද අපි බැලුවේ දරුවනේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්චි ಭಾರತೀಯ සමාජය තුල තිබුණු බ්‍රාහ්මණ කියන ආගම ගැන. මොකද
ඒ කාලේ තිබුණු ප්‍රධානම ආගම තමයි මේ බ්‍රාහ්මණ ආගම. බ්‍රාහ්මණ ආගමේ හිටපු ප්‍රධානම දෙවිය තමයි අපි හඳුන්වන්නේ ඊශ්වර. නැත්තම් මහා බ්‍රහ්මයා. එයාව හඳුන්වනවා සර්වතෝභද්‍ර, සර්වව්‍යාපී, විශ්වකර්තෘ ඔන්න ඔය වගේ නම් වලින්. ඉතින් මේ දෙවියා හිටියේ අහසේ පොළවෙත් හිටිය පිරිසක් අපි අලව හඳුන්වනවා බ්‍රාහ්මණ පූජකයින් විදිහට. මේ බ්‍රාහ්මණ පූජකයින්ව අපි තව නමකින් හඳුන්වනවා භූසුරයින් කියලත්. භූ කියලා කියන්නේ පොළව. සුරයින් කියලා කියන්නේ දෙවියන්. අහසේ මහා බ්‍රහ්මයා කියන දෙවියන් ඉද්දි පොළවේ ඉන්න දෙවියන් අපි හඳුන්වන භූසුරයින් නැත්නම් බ්‍රාහ්මණයින් කියලා. ඔයාලට සමහරවිට ප්‍රශ්නයක් එන්න පුළුවන් කවුද මේ භූසුරයින් කියලා. එතකොට මතක තියාගන්න භූසුරයින් කියලා කියන්නේ බ්‍රාහ්මණ වංශිකයින්ටම තමයි. ඉතින් මෙහෙම මේ තිබුණු සමාජයේ මහා බ්‍රහ්මයා කියන දෙවියා තමයි ලෝකයම වල තියෙන්නේ. ඒක තමයි බ්‍රාහ්මණ ඉගැන්වීම් වල සඳහන් වෙන ප්‍රධානම සංකල්පය. අපි ඊශ්වර නිර්මාණවාදය කියලාත් මේක කියනවා. එතකොට බිත්තරයක් අරගෙන ඒ බිත්තරේ දෙකට කඩලා එක පැත්තකින් අහස මවලා අනෙක් කඩින් පෘථුවිය මැව්වා කියන එක තමයි ලෝකෙ මැවීම සම්බන්ධ බ්‍රාහ්මණ ආකල්පය වෙන්නේ. එතකොට බිත්තරෙන් ලෝකෙ මවලා තියෙනවා. ඒ බව සඳහන් වුණා කටෝපනිෂේධය කියන මූලාශ්‍රයේ. ඉතින් මෙහෙම ලෝකෙ මවල දරුවනේ මහා බ්‍රහ්මයා නිකන් හිටියේ නැහැ. ජීව අජීව ප්‍රජාව මැව්වා. ඒ ජීව අජීව ප්‍රජාව මවද්දී එයාලගේ ගුණාංගයන් සලකලා බැලුවා. එන හොඳ නරක. ඒ හොඳ නරක මත මිනිස්සු කොට්ටාස 4ක් මැව්වා. ඒ හොඳ නරක මත මැව්වා කියලා සඳහන් වෙන මූලාශ්‍රය තමයි භගවද් ගීතාව. නැත්නම් තවෝන් ගීතාව. ඒකේ තිබුණා චතුර්වර්ණම් මයං කෘෂ්ණම් ගුණ කර්ම විභාගශා. ඒ වගේම මිනිස්සු මැව්වා කියලා සඳහන් වුණා ඍග්වේදයේ දසවන මණ්ඩලයේ 90 පුරුෂ සූත්‍රයේ මිනිස්සු කොට්ටාස 4ක් ඉඳලා තියෙනවා. එක කට්ටියක් මුඛයෙන් මවලා තියෙනවා. තවත් දෙගොල්ලක් මවලා තියෙනවා දෙවුර හිස් වලින්. තව කට්ටියක් මවලා තියෙනවා දෙකලවා වලින්. තව පිරිසක් මවලා තියෙනවා දෙපතුල් වලින්. මුඛයෙන් මැවුණු කට්ටිය අපි හඳුන්වනවා බ්‍රාහ්මණ කියලා. ඒ වගේම දෙවුර හිස් වලින් මැවුණු කට්ටිය අපි හඳුන්වනවා ශාස්ත්‍රීය කියලා. දෙකලවා වලින් මැවුණු කට්ටිය අපි හඳුන්වනවා වෛශ්‍ය කියලා. ඊළඟට මේ පහලින්ම මැවුණු මිනිස්සු අපි හඳුන්වනවා ශුද්‍ර කියලා. උඩින් මැවුණු පිරිස් 4 අපි හඳුන්වනවා ආර්යයන්. පහලින් මැවුණු ශුද්‍රයින් අපි හඳුන්වනවා අනාර්ය කියන නමින්. ඉතින් මෙන්න මේ විදිහට මිනිස්සු මවලා තියෙනවා යාළගේ හොඳ නරක බලලා. ඉතින් මේ මෙහෙම ලෝකේ මවලා තියෙන මහා බ්‍රහ්මයාගේ බලය කොච්චරද කියන එක බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. මම බ්‍රහ්ම වෙමි, මවන්නා වෙමි, ඉපදුනා වුන්ගේද, උපන්නා වුන්ගේද පියා වෙමි, කර්තෘ වෙමි. මෙන්න මේ ආදී වශයෙන් එයාගේ බලය එයා තහවුරු කරගෙන තියෙනවා. හරි. මූලාශ්‍ර ටික මතක තියාගන්න. ශ්ලෝක ටික පාඩම් කරගන්න මේ කතාවත් මතක තියාගන්න. මොකද මෙතනින් අපිට ප්‍රශ්න දෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. MCQ වලටත් එනවා, රචනා ප්‍රශ්න වලටත් එනවා. අර ලෝකයේ ප්‍රභවය, සමාජයේ ප්‍රභවය බ්‍රාහ්මණ මූලධර්ම වලට අනුව සඳහන් කරන්න කිව්වොත් මේ අපි ඉගෙන ගත්ත ටික තමයි ලියන්න තියෙන්නේ. ඒ වගේම අද අපි ඉගෙන ගත්තා ඊශ්වර නිර්මාණවාදය පිළිබඳවත් වර්ණ ධර්ම ගැන. ඊශ්වර නිර්මාණවාදය කිය මේ ලෝකය සහ ජීවාජීව ප්‍රජාව මැවීම වර්ණ ධර්ම කියලා කිව්වේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන කුල 4. හරි. ඉතින් අදට අපිට ඔච්චරයි තියෙන දරුවනේ අධ්‍යයනය කරන්න මම බලාපොරොත්තු වෙන අය ওই ටික තමයි. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න පුළුවන්. අද ක්ලාස් එක ගැන ඔයාලගේ අදහස් කියන්න පුළුවන්. Thank you. Thank you ක්ලාස් එකට ආවට ළමයි. එහෙනම් අපි අනිත් දවසේදී හම්බෙමු. Good night.